අපේ සාහිත්‍ය කතිකාවතට විවිධ ප්‍රදේශයන්ගෙන් බැහැර සිට වගේම හලපහල සිටින අද පැමිණි සියලුම දෙනාගෙන් අවසරයි. අද සාහිත්‍ය සංවාදයේ සඳහා තෝරාගෙන තිබෙන්නේ රීඩින් ප්ලැනට් ප්‍රකාශන ආයතනය විසින් ප්‍රකාශයට පත් කරන ලද 5D මිරකල් කියන දනු ජයසුන්දරගේ රහස් පරීක්ෂණයේ ශාන්ත්‍රයේ පොත. එතකොට මම විශේෂයෙන්ම කාංචනාට ස්තුතිවන්ත වෙන්න ඕන. හේතුව තමයි සාමාන්‍ය මේ සාහිත්‍ය සමාජයේ රහස් පරීක්ෂණ ශාන්ත්‍රය කියන එක පොඩ්ඩක් අර දෙවන පෙළට දාපු සාහිත්‍ය අංගයක්. මම හිතන්නේ මට වඩා සාහිත්‍ය ගැන දන්නයි මේ නිසා ඒ ගැන සාකච්ඡා කරයි කියලා මම විශ්වාස කරනවා. එතකොට දනු ජයසුන්දර ජයසුන්දරගේ සාහිත්‍ය ගැන තාම නිසි කතිකාවතක් ඇතිලා නැහැ. එයා දැන් 4-5ක් විසිරෙනවා, පොත් 5ක් ඇවිල්ලා තියෙනවා. ඒකට පළවෙනි පොතෙන් ගම්ම මේ කේතකීගේ රහස් පරීක්ෂක කතා මාලාව තමයි එයා ලියන්නේ. ඒක චරිතයක් වටා පැවතුණු කතා මාලාවක් තමයි. මේ වගේ සාහිත්‍ය සංසදයක් ඇතුළේ එහෙම ඒ වගේ තැනක දැනට තිබෙන පොතක් අරගෙන ඇවිල්ලා ඉහළට ඔසවලා දුන්න එක ගැන ඉගෙනීමේ කතාව ඇස්සේ මම ස්තුති කතාවක් කරනවා. ඒ බොහොම ස්තුතියි. මම හිතනවා මේ දනුගේ පොත් ගැන දනුගේ පොත් කියවන්නේ ඇත්තටම මේ සාහිත්‍ය සමාජින්න පිරිස නෙමෙයි. අපිට ඒක දැනিলা තියෙනවා, අපි දැකලා තියෙනවා, අපි බුක් ෆෙයාවලදී අපිට පාඨකයෝ හම් වෙනකොට එයාලා අපි නොදන්න පාඨකයෝ. අපිට නිතර දකින්න ඇහැ ගැටෙන පාඨකයෝ නෙමෙයි මේ පොත් කියවන්නේ. හැබැයි විශේෂත්වය තමයි දැන් කවුරු හරි අපි බුක් ස්ටෝල් එකකට ගිහලා ඇවිල්ලා අපේ පොතක් එකක් කොහොම අරන් ගියා කියනකොට අපි ඉතින් දන්න මාකටිං දාලා විකුණන. හැබැයි බුක් ෆෙයාර් එක ඉවර වෙන්න කලින් ඒක අපිට අත්දැකීම් දෙනවා ගොඩාක් අය ඇවිල්ලා ඉතුරු පොත් ටික තරයි. ඒ කියන්නේ අපි දන්නවා මේ පොතට පාඨකයෝ සිටින බව. සහ අපේ මේ අපි වෙලඳාමෙනුත් දැන් ડિප්‍රෙෂන් පළවෙනි පොත 5000 ඉක්මවලා විදුණලා දෙනවා. ඒක අපි දන්නවා පාඨකයෝ සිටින. ඉතින් එහෙම පොතක් ඉතින් මේ වගේ විශ්වත් සභාවකට ඉදිරිපත් කරගෙන සංසදයට ස්තුතිවන්ත වෙනවා. ඉතින් ඔක්කොම ඉන්නේ දන්න මොහොන සියලු දෙනාම පිළිගනිමින් සහ පොතක් කියවලා බලන්න ඔබට ආරාධනා කරමි. ඉදිරි කටයුතු කරගෙන යාම සඳහා කාලද මම වාර්තා අනිත් බොහොම ස්තුතියි නදීකක්ගේ මුලින්ම සමාව ඇයද සිටින පරක් පිට්චයකට හරි ශ්‍රී ලංකාව සාහිත්‍යයේදී අපරාධ පරීක්ෂණය ඊට පස්සේ රහස් පරීක්ෂණය ගැන කතා කිරීමේදී මාතෘකා සම්බන්ධයෙන් කතා කිරීමේදී එහි ආරම්භය සෑම විටම මැක්කයි කතාව වගේ ෂර්ලොක් හෝම්ස්, හර්කියුලස් පොයිරෝ, ෆාදර් බ්‍රවුන් වැනි අයගෙන් තොරව අපිට මේ මාතෘකාව ගැන කතා කිරීම නොහැකි වී ඇත්තේ ස්වතන්ත්‍ර ලේඛකයන්ගේ තියෙන නිර්මාණවල අඩුවක් නිසා. ශ්‍රී ලංකා ලේඛකයන්ගේ විශිෂ්ට විදිහේ පොතක් රචනා කරපු දනු ජයසුන්දර අතින් ලියවිච්ච 5D මිරකල් හා සබැදි එකතුව මා විශ්වාස කරන විදිහට රහස් පරීක්ෂණ ඡානරයේදී කතාවට ගන්න පුළුවන් හොඳ පොතක්. කේතකී වික්‍රමාරච්චි සහකාර පොලිස් අධිකාරී කේතකී වික්‍රමාරච්චිගේ පියාගේ ඝාතනය සොයා යාමේදී ඇයට මුහුණ දීමට සිදුවෙන ගැටලු ඉතා සූක්ෂමව මනා කල්පනාකරණයකින් යුතුව පාඨකයාට ලබා දීමට රචකයා සෑම විටම උත්සාහ දරා තිබෙනවා. ඉතින් අපි ඒ පොත ගැන අද පොඩ්ඩක් කතා කරමු. මේ reading critics by K-book මගින් පවත්වනු ලබන සාහිත්‍ය සංවාද 15. ලන්දේසින් මෙරටට කඩදාසිය හඳුන්වා දීමත්, පෘතුගීසින් විසින් මෙරටට මුද්‍රණ යන්ත්‍රය හඳුන්වා දීමත් එවකට පැවති ගිහියෙකු හෝ කිසියම් උගත් පුද්ගලයෙකු විසින් බණමඩුවක හෝ පුස්කොළ පොතක් බලාගෙන කී දෙයට වඩා වෙනත් සංස්කෘතියක් ඇති වුණා. කියවීමේ සංස්කෘතියක් ඇති වුණා. ඒත් එක්කම ඉංග්‍රීසි මාධ්‍ය අධ්‍යයනයේ හේතුවෙන් ඉංග්‍රීසි මාධ්‍ය ඉගෙන ගත්ත ලංකාවේ ලේඛකයෝ බටහිර පොත් පරිහරණය කළා
කියවලා ඒ ආభాෂය අරගෙන සිංහල චරිත පසුබිම් ඇතුළත් කළා මේ රට සමාජයේ විග්‍රහ වෙන විදිහේ ප්‍රබුද්ධ කතා නවකතා රචනා කළා. එතකොට මගේ පළවෙනි ප්‍රශ්නේ මම රශ්මිකාගෙන් අහන්න කැමතියි. ලංකාවේ එහෙම ක්‍රමානුකූලව මෙහෙම ආපු සංස්කෘතිය ඇතුලේ ප්‍රබන්ධ කතා නවකතා වලට අමතරව අලුත් ආරක් එක් කරපු තියෙන රහස් පරීක්ෂණ ශානරය දෙස් විදෙස් සාහිත්‍යයන්හි වෙනස්කම් වලට කොහොමද බලපෑවේ? ඔබෙන් අදහසක් දැනගන්න කැමතියි. මොටම සුබ සංධ්‍යාවක් මුලින්ම මේ ගැන කතා කරන්න කලින් මේ නදීර මත කරපු ප්‍රශ්න දෙකක් මම හිතනවා මේ කතාව ඇතුළේ උත්සාහ කරනවා ඒ ප්‍රශ්න දෙක ආවරණය කරන්න. එකක් තමයි මේ ඩිටෙක්ටිව් ෆික්ෂන් නැත්නම් මේ රහස් පරීක්ෂක ප්‍රබන්ධ ශානරයේ නවකතා වලට ලංකාව ඇතුලේ යම් කිසි විදියක එවැනි දෙවෙනි තත්ත්වයලා සැලකීමක් තියෙනවද නැත්නම් තියෙනවා මොකද්ද හේතුව වෙන්නේ සහ මම මේ කියන කන සම්බන්ධයක් නදීර ඉතා හොඳට කිව්වා මේ නදීරකෝ දැන් මේ පොත්වල ඉන්න පාඨකයෝ කියන්නේ වෙනම පිටසක් කියලා. දැන් ඇත්තටම මේ අපි මේ ඩිටෙක්ටිව් ෆික්ෂන් කියන එක ගත්තොත් මේකේ ඒ කියන්නේ ඉතිහාසයට පොඩ්ඩක් ගියොත් මේ රහස් පරීක්ෂක කියන ශානරයක් ඇති වෙන්න කලින් ලෝකේ මේ රහස් පරීක්ෂක නැත්නම් මේ ඩිටෙක්ටිව් කියන එක සම්බන්ධයෙන් ලෝකේ ගොඩාක් ඈතට දිවෙන කතන්දර තියෙනවා. උදාහරණයක් ගත්තොත් බයිබලයේ ගත්තොත් දැන් බයිබලයේ ගත්තොත් බයිබලයේ තියෙනවා හීබ්‍රු බයිබලයේ තියෙනවා ඩැනියෙල් කියන චරිතයක්. මේ ඩැනියෙල් ගේ කතා කීපයක් තියෙනවා. ඒ කතාවනේ එකක් මම කියන්නම් පොඩි එකක්. ඒක එක තැනක තියෙනවා මේ සුසන්නා කියලා කාන්තාවක් ඉන්නවා ඒ ඊශ්‍රායලයේ යුගයේදී. මේ කාන්තාව ඇවිල්ලා එක්තරා ගමක හිටිය විනිශ්චයකාරයාගේ බිරිඳ ජස්ගේ නැත්නම් නඩුකාරයාගේ බිරිඳ. හැබැයි මෙයා බොහොම ලස්සන කෙනෙක් නිසා ඒ ගමේ ඉන්න තවත් පිරිමි දෙන්නෙක්ට මෙයා ගැන ආසාවක් ඇති වෙනවා. ඊට පස්සේ මේගොල්ලෝ මේ සුසන්නා යන්නේන එයාගේ දිනචර්යාව බලාගෙන ඉඳලා එක වෙලාවක මෙයාව තනියෙන් අල්ලගන්න. අල්ලගත්තට පස්සේ මේගොල්ලෝ කියන දේ තමයි ඔයා අපිත් එක්ක හිටියේ නැත්තම් අපි ෆැමිලි කරන ඔයා වෙන පුරුෂයෙක් එක්ක මේ විදිහේ සම්බන්ධයක් පවත්වමින් හිටියා කියලා. ඒ කාලේදී දෙන්නෙක් සාක්ෂි දුන්නොත් පිළිගන්නවා එයා වර්ධිකාරයා විදියට. හැබැයි මේ සුසන්නා එකට කැමති වෙන්නේ නැහැ නිසා මේක අධිකරණයට එනවා. ඒ අධිකරණයට ආපු වෙලාවේ වෙන දේ තමයි අධිකරණයේ දැන් මේ දෙන්නාගේ කතන්දරය අහනවා. ඒ වෙලාවේ තමයි මේ ඩැනියෙල් කියන චරිතය ඉදිරිපත් වෙන්නේ. ඔහු ඇවිල්ලා කියනවා මේක වැරදි. මේ දෙන්නව එකට තියලා මේ කතාව අහන්න එපා. මේ දෙන්නව වෙන් කරලා මේ දෙන්නා කතාව වෙන වෙනම ගන්න. දැන් එහෙම කරද්දී ඒ දෙන්නා කියන කතන්දරේ පරස්පරතාවය මතුවෙනවා. එතනින් තමයි සුසන්නා නිදහස් වෙලා එයාගේ වරදක් නැති බව ඔප්පු වෙන්නේ. ඒතකොට දැන් මේ වගේ අර රහස් පරීක්ෂණ ශානරයක් නැති වුණාට මේවැනි කතා ඉතිහාසෙ නම් තියෙනවා. අරාබි නිසොල්ලාසෙත් එවැනි කතාවක් තියෙනවා. අපල් ගෙඩි තුනේ කතාව. ඒක ඇර තියෙනවා ඒක ෂේක් කෙනෙක්ගේ දුවක් මරනවා. ඊට පස්සේ අධිකරණ මැතිවරයාට තමයි දෙන්නේ දවස් 3ක් දෙනවා විසඳන්න. නැත්නම් එයාගේ විස කසා දමන කතාවක් තියෙනවා. එතකොට අපි දැන් ජාතක කතා වලට ආවොත් අපිට එම ගොඩාක් දේවල් හම්බ වෙන්නේ නැති වුණත් පොඩි සරල උදාහරණ දෙකක් තියෙනවා. එකක් නලපාන ජාතකයේ වඳුරු නායකයා අර මේ විලේ සතෙක් ඉන්නවා නැත්නම් 아무තු ජීවියෙක් ඉන්නවා කියලා තීරණය කරන්නේ විලට කියපුවාගේ අඩිසලකුණු තියෙනවා අපව වෙනේම නැහැ කියලා. ඒක ඩිටෙක්ටිව් වර්ක් එකක් ඇත්තටම. ඊළඟට අර ගැල් නායකයා විදියට ඉන්න කතාවේදී ඒ විදියම එවැනි සිදුවීම් කීපයක් තියෙනවා. දැන් මේ සම්බන්ධව මම දැක්ක මට ඒ පොත හොයාගන්න බැරි වුණා. ජාතක කතාවල අපරාධ විද්‍යාත්මක සාහිත්‍ය කියලා පරීක්ෂණයක් කරලා තිබුණා මේ සුධීර ජය කියලා ඒ පොත ඇත්තටම හොයාගන්න මම ඒ සුධීරට කතා කරාම ඔය දැන් ලංකාවේත් නෑ ඒ පොත මුද්‍රණයේත් නෑ මම කිව්වා පුළුවන් නම් ඒක නැවත මුද්‍රණය කරන්න කියලා. මොකද
දැන් මේ අපි ගොඩනගන සංවාදයේට ඒ වගේ රිසර්ච් එකක් ඉතාම වැදගත් වෙනවා මේ අපරාධ විද්‍යාත්මක කාරණා මොනවද ජාතක කතා ඇතුලේ තියෙන්නේ කියලා. හරි. ඒක ඇත්තටම මම හරි කැමති වුණා එහෙම පොතක් තියෙනවා නම් මොකද අපි ඒ ගැන එහෙම හිතලා නැති නිසා. එතකොට දැන් ওই විදිහට ගොඩනැගුණාට පස්සේ මේක හැබැයි ශානරයක් විදිහට ගොඩනගන්නේ ඇත්තටම 18 වෙනි 19 වෙනි සියවසේ විතර තමයි අපි දකින්නේ එඩ්ගර් ඇලන් පෝලා වගේ අය එනවා. ඒතර මේගොල්ලෝ අලුතෙන් චරිත නිර්මාණය කරනවා. දැන් ප්‍රභාෂර මතක් කරා වගේ ෆාදර් බ්‍රවුන් හරි. එහෙම නැත්නම් ෂර්ලොක් හෝම්ස් හරි. ඒතර හර්කියුල් පොයිරට් හරි. දැන් මේ තියෙන්නේ අපි අර දැන් මේ වෙනකොට මේ ක්ලාස් පරීක්ෂා කතා ශානරේ අදටත් ලෝකේ කියවන දැන් අපේ ළමයිනුත් තාමත් කියවන 1800 ගණන් වල සිට මේ දක්වා පැවතෙන චරිත. එතකොට දැන් ක්ලාස් පරීක්ෂක ශානරේ ස්වර්ණ යුගය කියලා සලකන්නේ 1900 විතර පටන් අරන් ආපු ඒ යුගය. මොකද අගතා ක්‍රිස්ටිද ආතර් කොනන් ඩොයිල්ද එතකොට මේගොල්ලෝ නිර්මාණය කරපු චරිත වගේ චරිත තාමත් නිර්මාණය කරගන්න බැරි තත්ත්වයක් තමයි තියෙන්නේ. අතන මොකද ඒ තරම් ඒ චරිතවල ප්‍රබලත්වය අපිව ග්‍රහණය කරගෙන තියෙනවා. එතකොට මෙහෙම වර්ධනය වෙලා ආපු මේ ඡානරය ඇතුලේ කවුද ප්‍රභාෂර අහපු ප්‍රශ්නෙට ඇත්තටම දැන් මේකේ දායකත්වය මොකක්ද? ඇත්තටම සාහිත්‍යයට මේ රහස් පරීක්ෂා කතා ඡානරයෙන් කරන දායකත්වය මොකක්ද? ඒක ගැන හරියට කතා නොකරන නිසා තමයි මම කියන්නේ නදීලා කියන ගැටලුව පැන නගින්නේ. ඒකට මේකේ තියෙන වැදගත්කම මොකක්ද කියන එක. ඒත් පළවෙනි වැදගත්කම තමයි මේ විදිහේ කතා වලට පුළුවන් වුණා සමහර විට මේ ඒ වෙනකන් පොතක් නොකියපු කෙනෙක් පොතක් කියවන තැනටපත් කරන්න. එතන ඒක තමයි පළවෙනි ප්‍රබලම සාධකය. මොකද දැන් ඒක නදීරා කතාවෙන් පවුණා මේකට ඉන්නේ වෙනම පාඨකයෝ පිරිසක් බව නදීරා කිව්වා. ඒ වගේ දැන් මෙතන ඉන්න අපි මේ හැමෝමත් මම හිතන්නේ ෂර්ලොක් හෝම්ස් පොතක් අගතා ක්‍රිස්ටි පොතක් බොහෝ විට කියවපු අය. සමහර විට ඒකෙන් කියවන පටන් ගත්ත අයත් අදටත් ඒ පොත් කියවන අය ඉන්න පුළුවන්. එතකොට මේකේ මේ ඇති කරන බලපෑම, ඒ කියන්නේ අලුත් පාඨකයේ නිර්මාණය කිරීමේ හැකියාව මේ ශානරයේ පොත්වලට තියෙන බව අපිට පේනවා. ඒක ලෝකෙත් පැහැදිලිව පේන දෙයක්. ලංකාව ඇතුලේ අපිට එහෙම පාඨකයෝ ඕනතරම් මුණ ගැහිලා තියෙනවා. ඒක අපේ ජීවිතවලත් දීමන් ආනන්දගේ බදුල් එක්ස්ප්‍රස් කිව්වහම අදටත් මතකයි කවරේ පවා මතකයි මේ අපි ශානරයෙන් පොත් නොකියවන්න පටන් ගත්තත් අපිත් ඒ සියල්ලම වගේ කියවලා අදටත් ඒ විදියට අපිට ඒක මතකයි. ඒතර පේදාසිරිසේන වගේ කෙනෙක් හඳුන්න ඒ මේක ඇතුලේ එහෙම ඇවිල්ලා හැබැයි ඒක මම දන්නේ හේතුව මොකද්ද කියලා අපිට ඩීමන් ආනන්දෙන් පස්සේ ඒ තරම් සෙලිබ්‍රිටි ලෙවල් එකේ රාජ පරීක්ෂක කතා ලියන ලේඛකෙක් හමු වෙන්නේ නැහැ. නම් තියෙනවා වැඩ කරපු අය ඉන්නවා. හැබැයි හේතුවක් නිසා එතනින් පස්සේ ඒක ඒ විදිහේ තත්යකටපත් වෙනවා. දැන් ලෝකය ඇතුලේ බැලුවොත් මේක එහෙම ආපු ඩිටෙක්ටිව් ෆික්ෂන් කියන එක ගොඩාක් පැති වලට විහිදිලා ගියා. සයිකොලොජිකල් ත්‍රිලර් කියන විදිහේ ශානරාව විවිධ විදිහේ ක්‍රයිම් ත්‍රිලර් ඒ විදිහට ගොඩක් මේක විහිදිලා ගියා. හැබැයි ලංකාව ඇතුලේ ඒක ඒ තරම් ලොකුවට විහිදිලා ගියේ නැහැ. ඒක සමහර විට මම හිතන්නේ අනිත් ඒවත් එක්ක යම් කිසි විදියක ඒ වෙනුවෙන් තිබුණු උනන්දුව යම් කිසි හේතුවක් නිසා අඩු වෙන්න ඇති. ඒක මොකද්ද කියන එක අතන අපි ඔයාලා බලන්න ඕන කාරණයක්. ඒතකොට දෙවෙනි කාරණය වෙන්නේ මගේ මේ ඩිටෙක්ටිව් ෆික්ෂන් නැත්නම් මේ රහස් පරීක්ෂා ප්‍රබන්ධ කියන ශානරය ලෝකේ ඒ වෙනකොට ලියමින් හිටිය ලේඛකයෝ කොයි විදියටද මේක ඒගොල්ලන්ගේ පොත්වලට ඇඩැප්ට් කරගත්තේ නැත්නම් ඒගොල්ලෝ කොහොමද ඒක හදාගත්තේ. ඒතකොට උදාහරණ මම හොඳම උදාහරණයක් කියන මේකට උඹතෝ කියන බොහොම කියන්නේ ලෝකේ විශිෂ්ට ලේඛකයෙක් විදිහට පිළිගන්න උඹතෝ පොතක් ලියනවා name of the rose කියලා. ඒතර මේ පොතේ තියෙන්නේ ඔව් ෂර්ලොක් හෝම්ස් වගේ චරිතයක් රාජ පරීක්ෂක චරිතයක් 14 වෙනි සියවසේ ඒ ඉතාලි සමාජය තුළට ගෙනියනවා. ගෙනියලා ඒක දැන් ඔහු කරන්නේ ඒක ඔහු පාවිච්චි කරනවා ඔහුගේ මෙවන විදිහට කතාව කියන මේ ඩිටෙක්ටිව් ෆික්ෂන් කියන ශානරය. ඒක
ඩිටෙක්ටිව් ෆික්ෂන් එකක් විදිහට නෙමෙයි ලෝකෙ සැලකෙන්නේ. ඒක ක්ලාසික් නැත්තම් මේ සම්භාව්‍ය ප්‍රබන්ධයක් විදිහට තමයි නේම් ඔෆ් ද රෝස් සැලකෙන්නේ. හැබැයි ඒක ඇතුලේ තියෙන්නේ අර වගේ රහස් හොයාගෙන යන චරිතයක්. ඒක ඔය චරිතයෙන් තමයි පස්සේ කාලෙක ඩෑන් බ්‍රවුන් රොබර්ට් ලැන්ග්ඩන් වගේ චරිතයක් නිර්මාණය කරන්නේ ඒ උඹතේකෝගේ නේම් ඔෆ් ද රෝස් එකේ එන චරිතේ පාවිච්චි කරනවා. ඒ විදිය මොකද ඕක කවුරු හරි නේම් ඔෆ් ද රෝස් කියවලා තියෙනවා නම් ඒකෙන් එයා තමයි ඉස්සෙල්ලාම ඔය කෝඩ් බ්‍රේකින් කියන එක ගේන්නේ අතන මේ පස්සේ ඩෑන් බ්‍රවුන් තමයි ඒකේ ලෝක ප්‍රසිද්ධ චරිතේ බවට පත් වෙන්නේ. හැබැයි මේ උඹතේකෝ තමයි ඒක ඉස්සෙල්ලාම කරන්නේ. එතකොට දැන් මම්ම පරිවර්තනය කරපු පොතක් තියෙනවා මර්ගනල නැකුම කියලා. 2018 අවුරුද්දේ ඔබේ සම්මානය දෙනපු ඔල්ගා තොකර්චෝගේ. ඉතින් ඒකෙදි පාවිච්චි කරන්නේ ක්‍රයිම් ත්‍රිලර් කියන ශානලේ. උට මිනිමරුම් පහක් සිද්ධ වෙනවා පිරහ මේ මිනිමරුම් පහ හොයාගෙන යන අවුරුදු 60ක කාන්තාවගේ චරිතයක් ඔස්සේ තමයි පොත ලියන්නේ. හැබැයි ඒක එකපාරටම ඒක ත්‍රිලර් එකක් විදිහට වර්ගගත කරන්නේ ඒක ක්ලාසික් එකක් විදිහට වර්ගගත කරන්නේ. එතකොට දැන් මේ ශානරය මේ ලේඛකයෝ අනිත් ලේඛකයෝ ඒගොල්ලන් නිර්මාණ වලට යොදාගත්තා. ඒක හා අලුත් ප්‍රබන්ධ ක්‍රමයක් සහ අලුත් ප්‍රවණතාවයක් මතුණා. මේක තමයි මේකේ තියෙන දෙවෙනි වැදගත්කම. ඒ තුන්වෙනි වැදගත්කම තමයි මේ වගේ ඩිටෙක්ටිව් ෆික්ෂන් එකක් ඇතුලේ හොඳ ඩිටෙක්ටිව් ෆික්ෂන් එකක් ඇතුලේ හැම වෙලේම පාඨකයාට සිද්ධ වෙනවා ඒ කතාවේ කොටසක් වෙමින් එයාට මේ අභිරහස විසඳන්න සිද්ධ වෙනවා පොත කියවන අතරේ. ඒතකොට ඒක හරහා තමන්ගේ පරිකල්පනය සහ තමන්ගේ බුද්ධිය නැත්නම් IQ එක නැවත පරීක්ෂා කරගන්න හොඳ බ්‍රේන් එක්සර්සයිස් එකක් බවට පත් වෙනවා හොඳ ඩිටෙක්ටිව් ෆික්ෂන් එකක් කියවද්දී. ඒතකොට දැන් මේ ගැන තියෙන රිසර්ච් වල කියන දෙයක් තමයි දැන් 18 වෙනි 19 සියවස් වල ඔය යුරෝපයේ විශාල නගරවල මිනිසුන්ට මේ එපිස්ටමොලොජි ඇන්සයිටි කියලා එකක්. ඒ කියන්නේ ඥාන විභාගය කියලා එකට සිංහලෙන් කියන්නේ ඒ කියන්නේ මේ යම් කිසි විදියක මේ අර පැන නගින සමාජීය ප්‍රශ්න නිසා ඇති වෙන සාංකාවක්. එතකොට ඒ කාලේදී මේ ඩිටෙක්ටිව් ෆික්ෂන් ගොඩක් උදව් වෙලා තියෙනවා. ඒ අයගේ අනේ සාංකාව නැති කරගන්න සහ දැන් ඒවයි ඉන්න දැන් අපි දන්නවා ජැක් ද රිපර් වගේ සිදුවීම් සිදු වෙනකොට එතකොට යම් කිසි මිනිස්සු වල විශ්වාසයක් ඇති කරගන්න යම් කිසි විදිහක චරිතයක් ඇවිල්ලා මේවා විසඳනවා මේක හොයා ගන්නවා වගේ හැඟීමක් ඇති කරලා තියෙනවා කියලා මේ ඔය සම්බන්ධව කරපු රිසර්ච් වල කියවිලා තියෙනවා. දැන් ඒ කාරණා ඔක්කොම එකතු කරලා මම හිතන්නේ මේ ඩිටෙක්ටිව් ෆික්ෂන් ගැන මේ ලංකාව ඇතුලේ ඇත්තටම තියෙන කතා බහ මම දකින්නේ ඊටාම අඩුවෙන් තියෙන්නේ මේක. ඒ කියන්නේ ඒක අපි ලෝකෙ මට්ටමේ දකින්න තරමින් මේ ගැන කතා වෙන්නේ නැහැ. ඒක නිසා යම් අසාධාරණයක් ඇත්තටම ඒ ලේඛකයන්ට සිද්ධ වෙනවා. ස්තුතියි. මේ පොත ගත්තහම මේ පොතේ කාන්තා නියෝජනය වැඩි. එතකොට කාන්තා නියෝජනය වැඩි නිසා මේකේ ගොඩක් කාන්තා චරිත භාවිතා කරලා තියෙනවා. මම හිතන්නේ දනුවක් නර්ස් කෙනෙක් නිසාම ගොඩක් නර්සස්ලා මේකේ පාවිච්චි කරලා තියෙනවා. එතකොට කේතකි කියන්නේ සහකාර පොලිස් අධිකාරීවරයෙක්. ඒ කියන්නේ එයාට විධායක විදිය බලතලයක් තියෙනවා යම් කිසි විදියක බලතලයක් තියෙනවා. හැබැයි අපිට පොතේ එක්තරා තැනකදී අපිට තේරෙන්න ගන්නවා කේතකීට වඩා සන්ධයා දැනුමින් වැඩි කියලා. මොකද සන්ධයා තමයි මේකේ අන්තිමට ඉන්න මාස්ටර් මයින්ඩ් එක. එතකොට සමහර වෙලාවට අහිංසකම ගැහණිය තව සමහර වෙලාවට රෞද්‍රතම ගැහණිය වෙන්න පුළුවන්. මගේ ඊළඟ ප්‍රශ්නය යොමු කරන්නේ මම ලවංගනන්ගිට. ඔයා මොකක්ද ඒ ගැන හිතන්නේ? සංඝයාවක් කියලා ප්‍රශ්නයක් කරනවා. ඔවර කිව්වා වගේ පිළිමි චරිත හරි සල්පයි මේකේ තියෙන්නේ. ඒ වෙනුවට ගොඩාක් කාන්තා චරිත තියෙනවා. ඒ වගේම ප්‍රබලම චරිතමවල තියෙන්නේ කාන්තාවන් ඇසුරු. එතකොට ඒක වැරදි විදියට වෙන්න පුළුවන්, හොඳ විදියට වෙන්න පුළුවන්. හැබැයි ප්‍රබලම චරිතය හැමතිස්සෙම දීලා තියෙනවා කාන්තාවකට. එතකොට මේ අයියා මගෙන් ඇහුවේ මේ සඳ ඉස්සරහින් ඉන්නව නේද? වැඩිම නේද කියලා මම එකඟ වෙන්නේ නැහැ අයියාට. මට හිතනවා ඒක එහෙම නැහැ කියලා. මොකද මේ
මුලදීම කේතකීට සැක හිතනවා මේක කරන්නේ සංඝයා කියලා. මුලින්ම එයා කියනවා තමන්ගේ නිවාසේ දරුවෙක් මෙච්චර මේ විදිහට මරලා දාලා තියද්දි ඇයි එයා ලංකාවට එන්නේ නැත්තේ කියලා. ඒ වගේම පොත ඉවර වෙනකොට මම හිතන්නේ 338 වෙනි පිටුවේ තියෙනවා. ડોක්ටර් මට විමර්ශනයක් ලැබුණම මම ඒක කරන්න විධිමත් වගේම අවිධිමත් ක්‍රමත් යොදා ගන්නවා. මට සැකයක් ඇති වුණ පුද්ගලයාගේ ගෙවල් වලට හොරෙන් පැනලා තොරතුරු හොයාගන්න එකත් අන්න ඒ වගේ අවිධිමත් ක්‍රමයක්. කෙතකී පෙරසුවේ සිනහසෙම. ඒ කියන්නේ එයා කතාවේ මැදදී කිව්ව නැති වුණාට නම් මෙයාට සැකයි කියලා එයා ඒක කරලා තියෙනවා. ඒ කියන්නේ කතාවේ නැති වුණත් එයා කරලා තියෙනවා. තමන්ගේ සැකේ ඔප්පු කරගන්න සාක්ෂි හොයලා තියෙනවා විධිමත්ව හෝ අවිධිමත්ව. එතකොට මේ මට හිතෙනවා ඒක එහෙම නෑ. ඒ කියන්නේ පොඩ්ඩක් ડોක්ටර්ට වඩා ඉස්සරහින් ඉන්නවා කියලා කේතකී. හැබැයි මේ කේතකී සමාව දෙනවා සංදයට. කේතකී කියනවා අම්මෙක්ට දරුවෙක් වෙනුවෙන් කරපු දෙයක් නේ දැන් මේක. දැන් මොන දේ කරත් එයා ඍජුවම කිසිම මිනිමරුමකට සම්බන්ධ නැහැ. එයා කරන්නේ වෙන කෙනෙක්ව මානසිකව යොදා ගන්න එක තමයි කරන්නේ එයාගේ මිනිමැරීම් වලට. එතකොට එයා ඍජුවම මේකට කිසිම සම්බන්ධයක් නැහැ. එයාට ඔප්පු කරන්න පුළුවන් සාක්ෂි නැහැ. හැබැයි මම හිතනවා ඔප්පු කරන්න තියෙන එකම සාක්ෂිය තමයි අර නෝට්බුක් එක. හොරෙන් පැනලා හොයාගන්න නෝට්බුක් එකේ තමයි හැමදේම තියෙනවා. මම හිතනවා සංද කරපු වැරද්දක් ඒක. කොච්චර හොඳට ප්ලෑන් එක ගැහුවත් එයා හැමදේම ලියලා ඒ ලියපු පොත තියලා රට යනවා. එතකොට ඕනනම් කෙතකියට පුළුවන් කෝට්ටෝඩ එකක් අරගෙන හරි ගේ චෙක් කරන්න. එහෙම කළත් අහු වෙනවා. ඒ විධිමත් විදියට කළත් අවිධිමත් විදියට කළත් මම හිතන්නේ ඒක අහු වෙනවා. ඒක තමයි මම හිතන්නේ අර සමහර විට ඒක නොකළා නම් අර අයියා කිව්ව විදියටම සඳ ගොඩක් ඉස්සරහින් ඉන්න තිබ්බා. හැබැයි මම හිතනවා මෙතන එයා චූටි වැරද්දක් කරගත්තා. එයා ඔක්කොම ටික ලිව්වා. ලියපු පොත තියලා ගියා. එතකොට අය තව එකක් කිව්වා රෞද්‍රම ගැහැණිය වෙනවා අහිංසකම කියලා. මේ ඔව් නේද? ඒ කියන්නේ කාන්තාව කියන කෙනා මම හිතන්නේ ඉවසන්න පුළුවන් උපරිම ඉවසනවා. ඉවසලා පරිම වුණාම අත්තරින්නේ හෝ අක්හරි තීරණයක් ගන්න ඒ තීරණය ආයි වෙනස් කරන්න බලාගෙන නෙවෙයි. මම දැන් අනිත් එක හොඳම දේ තමයි ඒ අම්මා කෙනෙක්. අම්මා කෙනෙක්ට දරුවෙක් වෙනුවෙන් මොනවද කරන්න බෑ. තමන්ගේ දරුවා දුක් විඳලා මැරිලා ගියාම කියන්නේ සියදිවි නසා ගැනීමක් එතන සිද්ධ වෙන්නේ. හැබැයි සියදිවි නසා ගන්න වෙන කෙනෙක්ගේ වරදකට. එතකොට තමන් ආදරයෙන් හදපු දරුවා එයත් මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක් මට මතක විදියට නේද? මෙඩිකල් ස්ටුඩන්ට් කෙනෙක්. එතකොට ඒ තරම් දුරට ඉගෙනගෙන ඒ තරම් දුරකට ලොකු දුවෙක්ව හදලා ක්‍රීම් එකක් නිසා එයාට මේ ලෝකේ අතහැරලා යන්න වෙනවා නම් එතකොට ඒ අම්මට දැනෙන හැඟීම එක ඇත්තටම රෞද්‍ර හැඟීමක් වෙනවා තමයි. එතකොට මේ මට තිබ්බ ලොකුම ප්‍රශ්නේ තමයි හැමදේම දැනගෙන ඇයි සන්ධ්‍යාව අතහැරියේ කියලා. මම දනුවක්කගෙන් අහුවා අක්කේ ඇයි එහෙම අතහැරියේ කියලා. අක්කා මට පිළිගන්න පුළුවන් විදිහේ උත්තරයකුත් දුන්නා. මට සාධාරණයි කියලා හිතන ඒ ප්‍රශ්නේ ඔයාලටත් තියෙනවා නම් අක්කගේ ඊළඟ පොත එනවා. ඊළඟ පොතේ තියෙනවලු උත්තරේ. ඒ නිසා ඒ ඊළඟ පොත අරගෙන කියවන්න කියලා ආරාධනා කරනවා. අපි ඊළඟ ප්‍රශ්නෙට යමු. කවුරුත් නැව ගෝඩියන්ස්ගේ ඉඳලා අදහස් දක්වන්න. කුරුණෑගල පැල්දිරිය ප්‍රදේශයේ උපන් දනු ජයසුන්දර ඉතා කෙටි කාලයක් තුල අතිවිශාල පාඨක අවධානයක් දිනාගත් තරුණ ලේඛිකාවක් ලෙස හඳුන්වා දිය හැකිය. රහස් පරීක්ෂක ශානරේ ડિප්‍රෙෂන් සහ ජෝක විකෘති කොන්කෝල්ස් නමින් ග්‍රන්ථ කිහිපයක් එළි දක්වා ඇති ඇය මෙම නවකතා තුළින් සමාජය තුළ වැඩි වශයෙන් කතාබහට ලක් නොවන මානසික රෝග පිළිබඳව කතිකාවතක් ගොඩනගමින් පාඨකයා වෙත නාමු අත්දැකීමක් අත්කර දෙන්නට සමත් වන්නේය. මම දනුවක් පැත්තට හැරෙන්න කැමතියි. අක්කේ මේ කියන්නේ පොතක් ලියන කෙනෙක් ලියන්න පටන් ගන්න මම හිතන්නේ මුලින්ම ආදර කතාවක්. ඒ වුණාට අක්කා පොත් පහක් පුරාවටම පාවිච්චි කරලා තියෙන්නේ වෙනම ශානරයක්, රහස් පරීක්ෂක ශානරයක්. මොකක් හරි මම හිතනවා මෙතන හේතුවක් ඇති රහස් පරීක්ෂක ශානරයක් මෙතන තෝරා ගන්න. ඒ වගේම අක්කා කොහොමද ලේඛන කලාවට යොමු වුණ විදිහක් අපි දැනගන්න කැමතියි. කැමති ශානරය තමයි රහස් පරීක්ෂණ ශානරය. ඒක පොඩි කාලේ ඉඳන් මම කියලා ආස කරන්නේ ෂර්ලොක් හෝම්ස්ගේ අගතා ක්‍රිස්ටි වගේ
අභිරහස් ගැන අදටත් හොයන්න කැමති එහෙම දේවල්. ඒකට අදටත් පොතක් ආදර කතාවකට වඩා මගේ හැයන්නේ රහස් පරීක්ෂක කාණ්ඩයකට හෝ අභිරහසක් ගැන ලියවිච්ච මොකක් හරි කතාවක්. එතකොට ෆිල්ම් එකක් වුණත් කතාවක් වුණත් මොකක් වුණත් බලන්න වැඩිපුර කැමැත්ත තියෙන්නේ අභිරහස් ගැන. ඒකට මම ලියන්න පටන් ගත්තේ නම් ඒක නම් අහම්බෙන් සිද්ධ වෙච්ච දෙයක්. මම සාමාන්‍යයෙන් ලියන්න කැමති නැහැ. පොඩි කාලේ නම් චුට්ටක් කැමති නැහැ. ඒකට Facebook එක මොහොත හදාගත්තට පස්සේ මම කවි ලියන්න කැමතියි. ඒ ඉන්න කාලේ කවි ලියන්නකොට තමයි අහම්බෙන් නිකන් හිතන්නේ පොඩ්ඩක් කතාවක් ලියන්න try කරන්න පුළුවන් දෙයක්. මට එහෙම කවුගේ කවි කියවපු කීප දෙනෙක්ම කියලා තිබුණා. ඊට පස්සේ Facebook එකේ අඳුරු සෙවණේ කියලා ගෲප් එකක් තිබ්බා. ඒකට ලිව්වා කතාවක්. කොටස් දෙකක හොල්මන් කතාවක්. ඒකට ප්‍රතිචාර ආපු ඉන්න තමයි ලියන්න බැරිුනේ. මොහොතට එන ප්‍රතිචාරات එක්ක ලියන්න ආස හිතුණා. හැබැයි මට එහෙම ශානරයක් කියලා එකක් තිබුණේ නැහැ. ඒ කියන්නේ ලියන්න ඕන මේ වගේ ශානරයකින් මේ වගේ පොතක් මේ වගේ කතාවක් කියන එක ලියන්න කොහොමද අදහසක් ඒ අතරදී තමයි මම මේ වගේ හිතන්නේ රහස් පරීක්ෂක ශානරය ගැන අදහසක් කොහොමද මේ වගේ එකක් ලියන්න try කරන්නේ. ඉතින් එහෙම Facebook එකට ලියපු කතාවක් තමයි මාංචු කියන්නේ. ඒකේ තියෙන තනිකර මිනිමරුන් ගැන ලියවිච්ච කතාවක්. ඒකෙන් තමයි කේතකී පළවෙනි වතාවට ලියවෙන්නේ. Facebook එකට අදටත් ඒක පොතක් කියලා නැහැ. පොතක් වෙන්නේ නැහැ මම හිතන්නේ. ඊට පස්සේ අක්කා නදීර තමයි කිව්වේ අපි මේක Facebook එකේ කේතකී කියන චරිතය ඉවර කරන්න නැතුව පොතකට ගියමු කියලා. ඒ හින්දා තමයි ડિප්‍රෙෂන් කියලා පොතක් විදිහට කේතකී කියන චරිතය දාලා ආවේ. නැත්නම් මම Facebook එකේ ලියපු කතාව ඇතුලේ කේතකී කියන චරිතය පටන් ගන්න අවසන් කරලා ඒ කතාව ඇතුලේ ප්‍රධාන චරිතය කේතකී නෙවෙයි ආයුෂ්. හැබැයි කතාව ලියලා ඉවර වෙනකොට කට්ටිය කැමති නැතිද කේතකීට. 10ට කතාවක් තිබුණේ. ඒකත් එක තමයි කේතකී කියන චරිතය ප්‍රධාන චරිතය කරන්න හිතුනේ. නවකතාව යනු ගද්‍යමය ප්‍රබන්ධයකි. ඒ කිසියම් කලා වස්තුවක රාමුවක් තුළ සිදුවන අවස්ථාවන්ගේ සහ චරිතයන්ගේ නිරූපණයක් වේ. 10 වසර සිංහල සාහිත්‍ය සංග්‍රහය. මේ අනුසරින් ලෝකයේ ප්‍රබන්ධ සාහිත්‍ය තුළ පැනෙන තුන්වැනි ප්‍රබන්ධ අවධිය ලෙස නවකතාව බිහි විය. අලුත් ප්‍රබන්ධකරණයේ නවකතාවසේ හැඳින්වීමට පටන් ගැනීමයි. එය නවල් හෙවත් නවකතා වනුයේ අලුත් යන අරුතිනි. මේ පොත මම කියවන්න ගත්තේ පිට 300ක් වගේ දැක්කට මම හිතුවා මේක මේ කියවන්න ඇත්තටම අමාරුයි. මොකද පිට 300ක පොතක් මේක. සාමාන්‍යයෙන් පිට 300ක පොතක් කියවන්න මට දවසකට වඩා දවස් 3-4ක් විතර යනවා. ඒ වුණාට මම පොත කියවන් යද්දිම මම ලවංගනංගිටත් කිව්වා මේ පොත ඒ තරම්ම රහයි මේක කියවන් යන්න ඉස්සරහට. එතකොට මේකේ මම හිතනවා මේ පොත සාර්ථක වෙන්න තවත් එක හේතුවක් තමයි මේකේ පාවිච්චි කරලා තියෙන සරල රචනා ශෛලිය. මම ඊළඟ ප්‍රශ්නය අපේ මණ්ඩාවල අයියාගෙන් අහන්න කැමතියි. අයියා පොත් ලියන කෙනෙක් විදිහට පරිවර්තකයෙක් විදිහට මෙහි භාවිතා කරලා තියෙන සරල රචනා ශෛලිය අයියා දකින්න කොහොමද? ප්‍රකාශනමනේ මම ඒක කියන්නේ මට මිශ්‍ර අදහසක් තියෙන මේක සම්බන්ධයෙන් පළවෙනි එක මම ඒ කියන්නේ ඒ සර්ව රචනා ක්‍රමය ගැලපෙනවා මේ පොතට සහ අතු වගේ රීඩබිලිටි එක ඒ කියන්නේ අපි කියනවා එක දිගට කියවාගෙන යන්නේ හැකියාව. ඒ අතින් ගත්තාම ඇත්තටම මේ දනුගේ මම බයිඩි මිරකල් විතරක් නෙමෙයි විපත්ති ඊළඟට ડિප්‍රෙෂන් මේ පොත් කීපයක් කියවලා තියෙන නිසා අර මම දකිනවා දනුවගේ කියන්නේ අපි කියනවා අර එයාට තියෙන මේ ඇඩ්වාන්ටේජ් එක නැත්නම් එයාට තියෙන වාසිය තමයි අර එයා ගොඩනගාගත්ත භාෂා රටාවක් තියෙනවා මේ චරිත එක්ක ගනුදෙනු කරන. එතකොට මේ දැන් ওই જાතිය මම මේ කියවලා තියෙනවා මේ ජපාන් ලේඛකයෙක් ඉන්නවා ඩිටෙක්ටිව් ෆික්ෂන් ලියන කීගෝ හිගෂිනෝ කියලා. ඒ හිගෂිනෝගේ පොත්වල ගත්තත් ਉਹ භාවිතා කරන්නේ මේ විදිහේ සරල භාෂාවක්. ඒතරේ සරල භාෂාව ඇතුලේ ඔහු ඒක භාවිතා කරන්නේ නැත්නම් ඔහු කතා කරන මේ කාරණා සංකීර්ණයි. දැන් දනුගේ පොත් ගත්තත් අර මේ කියන්නේ සාමාන්‍ය ඩිටෙක්ටිව් ෆික්ෂන් එකක අපි
දකින මේ අභිරහසක් තියෙනවා ඒක ගිහින් විසඳනවා කියන එකට පොඩ්ඩක් එහාට ගිහින් දනු උත්සාහ කරනවා යම් විදියක සමාජ ප්‍රශ්න දැන් ડિප්‍රෙෂන් වගේ එකක් ඇතුළතදී විකෘති වගේ පොතක් ඇතුළතදී ඊළඟට ෆයිඩි මිරකල් වගේ පොතක් ඇතුළතදී අර දනු උත්සාහ කරනවා මේක සමාජීය ප්‍රශ්නයක් එක්ක යම් විදියක සම්බන්ධතාවයක් ඇති කරන්න. ඉතින් මේ එතෙන්දී ඔතෙන් තමයි ඔය කියන මම දකින අර මිශ්‍ර අදහස මට තියෙන්නේ. දැන් උදාහරණයක් මම ඒක දකින්නේ මෙහෙමයි. ඒ කියන්නේ මේක සංසන්දනය කිරීමක් කියන්නත් බෑ. මොකද එහෙම සංසන්දනය කරන එක අසාධාරණ වෙන්න පුළුවන් දනෝට. මේ හැබැයි දැන් අපි කවුරු හරි ෂර්ලොක් හෝම්ස් ඉංග්‍රීසියෙන් කියවලා තියෙනවා නම් මොකද සිංහලයේදී ඒක අහුවෙන එකක් නෑ. මොකද ඒක ගොඩක් හුඟක් සරල වෙලා තමයි සිංහල එකට එන්නේ. හැබැයි ආතර් කොනන් ඩොයිල් ලියන ඉංග්‍රීසි පොත ඇතුලේ ඔහු භාෂාවේ මේ සමහර වචන සහ ඔහු භාෂාව පාවිච්චි කරන විදිය. දැන් උදාහරණයක් විදියට දැන් අපි මෙතනදී කතා වුණා ලවංග කිව්වා දැන් සන්ධ්‍යා කියන චරිතය. දැන් මේකනේ මේ කතාවේ විලන් හැටියට නැත්නම් ප්‍රතිවීර චරිතයේ විදියට ඉදිරිපත් වෙන්නේ. මොකද දැන් මේ ප්‍රතිවීර චරිතය මත වීර චරිතයේ ස්වභාවය ඒ කියන්නේ වීරයා හොඳ වීරයෙක් බවටපත් වෙන්නේ අර අපි දැන් ඒ දුෂ්ටයා කියන වචනේ පාවිච්චි කරන්නේ නමුත් දැන් කියන ප්‍රතිවීර කියන චරිතය මේ වඩා සාර්ථක වෙන තරමට තමයි වීරයාගේ චරිතය සාර්ථක වෙන්නේ. එතකොට දැන් ෂර්ලොක් හෝම්ස් මොරියාටි වගේ චරිතයක් එක්ක ගැටෙන්න සලස්වන්නේ ආතර් කොනන් ඩොයිල්. මොකද මොරියාටි කියන්නේ ඊටාම බුද්ධිමත් ඊටාම මේ අර ශූර සටකපට ඒ කියන්නේ හෝම්ස් සහ මොරියාටි එකට තිබ්බොත් ඒ දෙන්නගේ ඒ හැකියාවන් අපිට එක්කෙනෙක් මෙයාට වඩා දක්ෂයි කියන්න බැරි තරමට ඒ දෙන්නගේ හැකියාවන් සමානයි හුඟතුරට. එතකොට දැන් මෙතන තමයි තියෙන මම දනුවගෙන් බලාපොරොත්තු වෙන මීට වඩා එහා යා යුතුයි කියන තැන තියෙන්නේ. දැන් මේ වගේ චරිත ගත්තොත් දැන් හුඟක් වෙලාවට මේ ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් නෙමෙයි. එහෙනම් මේ අපි හැමෝම ඩිටෙක්ටිව්ස් ලාගෙන ඉඳපෑ. ඩිටෙක්ටිව් කෙනෙක් වෙන්නේ හැම වෙලෙම එයා අනිත් අයට වඩා යම්කිසි විදියක සාජනානේ නැත්තම් එයාගේ අපි කියන සෙන්ස් එක නැත්තම් එහෙම නැත්නම් එයාගේ ඉන්ටෙලෙක්චුවලිටි එක බුද්ධිමය භාවය. එහෙම නැත්නම් එයා තුළ තියෙන අර IQ එකේ තියෙන ඉහළ කම. ඒතර මේ වගේ දේවල් මත තමයි ඒ වගේ ප්‍රබල මේ රහස් පරිච්ඡේද චරිතයක් ගොඩ නැගෙන්නේ. එතකොට මේ වගේ අය කතා කරද්දී හුඟක් වෙලාවට තියෙන එක තමයි මේගොල්ලෝ දේවල් කෙලින් කියන්නේ නැහැ. ඒගොල්ලෝ හැම වෙලේම කතා කරන්නේ යම්කිසි විදියක උපමාමය භාෂාවක ඉඩියමැටික් ලැන්ග්වේජ් එකකින් කතා කරන්නේ. ඒ වගේම කෝඩ් නැත්තම් මේ උගක් කේතමය භාෂාවලින් තමයි මේගොල්ලෝ ඒගොල්ලන්ගේ අදහස් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම මේගොල්ලන්ගේ ඒ චරිත ලක්ෂණ ඇතුලේ තියෙනවා හැම වෙලේම ඒගොල්ලෝ එයා කොහොමද අනිත් එයාගේ චරිතය ඉස්මතු කරගන්නේ කියන කාරණේ. දැන් උදාහරණයක් ෂර්ලොක් හෝම්ස් ගේ මම හිතන්නේ හැමෝම කියලා ඇති මේ Hounds of the Baskerville නැත්නම් Baskerville දඩබල්ලා කියන කතාව. මේක එක තැනක මේ වොට්සන් හෝම්ස්ගෙන් අහනවා ප්‍රශ්නයක්. ඒ ප්‍රශ්නෙට ඇත්තටම හෝම්ස්ට උත්තරයක් නැහැ. එයාට උත්තර දෙන්න බෑ. අහන ප්‍රශ්නේ තමයි අර ස්ටෙප්ටල්ටන් කියන ඒ අර මේ බැස්කවිල් මන්දිරයේ අධිපති කෙනා ඒ කියන්නේ එයා ව්‍යාජ නමකින් ඉන්නේ. එතකොට වොට්සන් අහනවා දැන් මේ ව්‍යාජ නමකින් ඉන්න කෙනා කොහොමද ඇවිල්ලා මේ බැස්කවිල් මන්දිරයට අයිතිවාසිකම් කියන්නේ කියලා. දැන් ඒ වෙලාවේ ඇත්තටම හෝම්ස්ට ඒකට උත්තරයක් දෙන්න බෑ. හැබැයි හෝම්ස්ට තියෙන පොඩි ඊගෝ එකක්. එයාට බෑ වොට්සන්ට කොහොමවත් යට වෙන්න බෑ. ඒක මේ කියවනම් හොඳට මතක ඇති වොට්සන්ට යට වෙන්න කැමති නෑ හෝම්ස්. ඉතින් ඒ නිසා මෙයා මේකට දෙන්න මෙන්න මෙහෙම උත්තරයක්. මොකද උත්තරේ the past and the present are with the ප්‍රතික කියන්නේ කොමාරේගේ
මට එකම වචන වලින් මතක නැහැ. ඒකේ කියන්නේ මේ අතීතයේ සහ වර්තමානයේ කියන දෙක අපිට මේ විමර්ශනය කරන්න පුළුවන් භූමියේ පවතින්නේ. හැබැයි ඒ කියන්නේ මිනිස්සෙක් අනාගතේ කරන්න හිතන දේ මොකක්ද කියන එක උත්තර දෙන්න අමාරු ප්‍රශ්නයක් කියලා නේද? දැන් මේක අනාගතයට දැම්මහම පොට්සන්ට එතනින් එහාට ප්‍රශ්නෙට මොකද කියන්න බෑ. මොකද මිනිස්සෙක් අනාගතේ කරන දේ ගැන කලින් කියන්න බැරි ප්‍රශ්නයක් කරන්න සමාජය යනම වෙනස් කරලා ඉන්න පුළුවන් මොනාරි වගේ දෙයක් වෙන්න පුළුවන්. හැබැයි දැන් අර එයා එතෙන්දි කියන්නේ මේක මේ අතීතයේ සහ වර්තමානයේ කියන ඒවා අපිට විමර්ශනය කරන්න පුළුවන් තත්ත්වයේ තියෙන්නේ. අර එහෙම කියලා තමයි එයා කියන්නේ මේ අනාගතේ වෙන එක අපිට කියන්න බෑ කියලා. ඒතර අර එතෙන්දි එයා ඒ උත්තර දීමේදී එයා පාවිච්චි කරන විලාසය අතරම. ඒතර දැන් මම මේ කියන්නේ දැන් භාෂාව අර වගේ රීඩබිලිටි වෙන අතරම මම කියන්නේ ඒ වගේ දේවල් එකතු කිරීම තුලින් තමයි අර පාඨකයා වුණත් හැම වෙලේම තව හිතන්න පෙළඹෙන්නේ මේ මොකද්ද මෙතන මෙයා කියන්න හදන්නේ මෙයා කියන්න උත්සාහ කරන්නේ. එතකොට අර ඒ වගේ සංකේතාත්මකව භාෂාව තව ටිකක් භාවිතා වුණා නම් දනෝගේ මේ මම දකින ඉදිරියේදී හෝ ඒක වඩා වැදගත් වෙනවා. මොකද ඒ විදිහේ ප්‍රබන්ධයකට තමයි අපි මේ වෙද්දී මොකද ලෝකයේ මේ වෙනකොට කතා කරන ඒ ප්‍රබන්ධයක බලුවාම ඒ වගේ අපි කියන්නේ අපි ඇත්තටම ඒ වගේ මට්ටමට මේ අපේ මේ සාහිත්‍ය දියුණු කරනවා නම් මම කියන්නේ අන්නේ වගේ කාරණා ගැන අපි මීට වඩා සැලකිලිමත් කියන එක තමයි මට තියෙන්නේ. මම දැනුත් මේක මම දැනුත් ගලිගෝ කියද්දි මේ වෙනේ මීට වඩා දෙන්න විදියට කියලා තියෙනවා. මේ මම දකින්නේ ඔය භාෂාව සහ මේ සමස්ත කතාව ගොඩනැගීම ඔන්න ඔය විදියට තමයි මම දකින්නේ. අයියාගේ තැනක කතාවට එකඟ වෙනවා. මොකද මේ බීර හැමතිස්සෙම බැබලෙන්නේ දුෂ්ටය නිසා. එතකොට බැට්මෑන් කතාව ගත්තත් බැට්මෑන්ට ඔච්චර ප්‍රසිද්ධියක් ලැබුණේ ජෝකර් නිසා කියලා කියනවා. මේ පොත ගත්තාම මේ පොතේ ගොඩක් සමාජ ප්‍රශ්න විග්‍රහ කරලා තියෙනවා. එතකොට මම හිතන්නේ මේ පොත සමාජ ප්‍රශ්න කතා කරන මෙවලමක් කියලා. ඒකෙන් ප්‍රධාන ප්‍රශ්නයක් තමයි අහිතකර රූපලාවන්‍ය ගැන තියෙන ප්‍රශ්නය. අපි දන්නා මේ ළඟදිත් ඒ වගේ ප්‍රශ්නයක් ගියා. එතකොට අහිතකර රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කරලා තමන්ගේ බාහිර ස්වરૂපය හැඩ ගන්නවා ගත්තත් තමන්ගේ අභ්‍යන්තරය ඒකෙන් ප්‍රශ්නයකට ලක් වෙනවා කියලා සමාජයේ මතයක් තියෙනවා. මේක පාවිච්චි කරන්න ඕනේ කියලා. ඒ වුණාට මිනිස්සු හිතන විදිහත් එක්ක ඒක ඒ වගේ තැනක නැහැ කියලා හිතනවා. මම ඊළඟ ප්‍රශ්නය ලවංග නංගිට යොමු කරනවා. ඔබ මොකක්ද හිතන්නේ අහිතකර රූපලාවන්‍ය ද්‍රව්‍ය ගැන මේ කතා කරලා තියෙන? අයියා කියන්නේ අර සමාජ ප්‍රශ්න ගොඩාක් කතා කරලා තියෙනවා කියලා. මේ පොතේ තියෙන විශේෂම දේ තමයි මේක කතා කරලා තියෙන්නේ සාමාන්‍ය කතා නොකිරෙන සමාජ ප්‍රශ්න. ඒ කියන්නේ සාමාන්‍යයෙන් අපි සමාජ ප්‍රශ්න කතා කරනවානේ. එතකොට මේකේ විශේෂත්වයකට තියෙන්නේ මේකේ කතා කරන්නේ අපි සාමාන්‍යයෙන් කතා නොකරන දේවල්. ඩවුන් සින්ඩ්‍රෝම් තියෙන දරුවෝ කියන විශේෂ අවශ්‍යතා සහිත දරුවෝ ගැන. එතකොට විවිධ මානසික ලෙඩ ගැන. එතකොට දැන් මේක තියෙනවා තමන්ගේ සහකාරයට වෙන කවුරු හරි ඉන්නවා ඇති කියලා හිතන එක මානසික රෝගයක්. එහෙම රෝගයක් තියෙනවා. එතකොට ඒකෙන් තමයි ඇත්තටම ડોක්ටර් සඳ ප්‍රයෝජන ගන්න. එතකොට මේක කතා කරන්නේ හැම තිස්සෙම අපි සාමාන්‍යයෙන් කතාවට භාජනය කරන්නේ නැති ප්‍රශ්න ගැන. ඒ වගේ එක ප්‍රශ්නයක් තමයි සුදු වෙන්න ගන්න ක්‍රීම්. එතකොට මේ ওই ප්‍රශ්නෙට ලස්සනම උත්තරේ තියෙනවායි මේකේ පිදුමේ. මේකේ පිදුමේ තියෙනවා සමේ පහයෙන් මිනිසුන් බෙදා වෙන් නොකරන දියුණු සිත් ඇති මනුසත් පරපුරක් වෙනුවෙන් ලියවුණු මේ කෘතිය එවන් විසල් හදවත් ඇති බොහෝ මිනිසුන් අපට පුද කරනවා. ලංකාවේ තියෙන ඕලක් තමයි මේ අපි ඉපදිච්ච දා ඉඳන් අපි එක එක ඒවාට බෙදනවා. ඉපදුන ගමන්ම උපැන්නේ ලියනවා ඔයාගේ ජාතිය මේක, ඔයාගේ ආගම මේක. ඒකට ආගමකට ජාතියකට බෙදනවා. ඊට පස්සේ ටිකක් ලොකු වෙනකොට මොකක් හරි දේශපාලන මතයක් තියෙනවා නම් පක්ෂයකට අනුව බෙදනවා. ඊපස්සේ කොච්චර අපිව බෙදනවද කියනවනම් ඉස්කෝලේ යන කාලේ අපි ගෑනු පිරිමි කියලා බෙදනවා. දෙපැත්තකට දානවා. මේ පැත්තේ ගෑනු ළමයි, මේ පැත්තේ පිරිමි ළමයි. එහෙම නැත්නම් ඉස්කෝලේ දෙකකට දානවා. මේ ඉස්කෝලේ ගෑනු ළමයි, අර ඉස්කෝලේ පිරිමි ළමයි. ඒ වගේ සාමාන්‍ය බෙදන එකක් තමයි මෙයා සුදුයි, මෙයා ලස්සනයි, මෙයා කළුයි, මෙයා ලස්සන නැහැ. එතකොට සුදුයි කියන්නේ ලස්සනයිමද, කළුයි කියන්නේ ලස්සන නැහැමද? මම ඔක කතා කරනකොට ප්‍රභාෂර අයියත් එක්කත් කිව්වා මේ ඔය සිද්ධියට පෞද්ගලිකව මමත් මුණ දීලා තියෙනවා. එතකොට
මම මගේ ඉස්කෝලේ මීඩියා යුනිට් එකේ දැන් මම කැම්පස් එකේ මීඩියා යුනිට් එකේ ලියනවා. හැබැයි මම ඉස්කෝලේ මීඩියා යුනිට් එක කරන කාලේ මම අනවුන්සර් කෙනෙක්. එතකොට මට පුද්ගලිකව සමහර අය කියලා තියෙනවා ඔයාගේ පාට නිසා මෙතෙන්ට නොයා ඉන්න. මම ඒකට මුණ දීලා තියෙනවා ඇත්තටම පෞද්ගලිකව. එතකොට මම අවුරුදු 15 වෙනිදා ඉඳන් පස්සේ ඇත්තටම අනවුන්ස් කළා නැහැ. මම ඒක අතර කළා. එතකොට මේ ඒක සමහර කෙනෙක් මම එදා හිතුවා නෑ මම සුදු වෙන්න ඕනි මම කළුයි මේ චූටි කාලේ මම හිතාගෙන හිටපු එකක් තමයි මේ අම්මා ඉන්නත් වෙනවා මේ අම්මා චූටි කාලේ මම හම්බෙන්නේ ඉති කෝපි බීලා තමයි මම කලේ දාන්නේ එහෙම තමයි මම චූටි කාලේ හිතන්නේ මේ එතකොට දැන් අම්මා කෝපි බීප් එක මට වෙනස් කරන්න බෑනේ ආයි මට ආපස්සට ගිහින් අම්මා කෝපි බීප් එක වෙනස් කරන්න බෑ ඉතින් මම හම්බෙච්ච පාටි තියාගෙන ඉන්න ඕනේ දැන් මට වෙනස් කරන්න විදිහක් නැති නිසා මං කියන්නේ එහෙම ඕනේ කියන්නේ දැන් හිතන්නකෝ දැන් අපි කොච්චර වසක්ද මේ මූණට ගා ගන්න. දැන් රසදිය කියලා කියන්නේ සාමාන්‍ය ගන්න ඕනේ දෙයක් නේ කියන්නේ අපි පාවිච්චියටවත් ගන්න ඕනේ නැති දෙයක්. හැබැයි මේ 5D මිරකල් කියන එකේ මේ තියෙන සාන්ද්‍රණය කොච්චරද කියලා තියෙනවා. කේතකී පිටුව 289 කේතකී මහේෂ් දෙසට සුදු පැහැගත් ලිපි කවරයක බහා තිබූ රසායනික වාර්තාවක් දිගු කළාය. එහි වූයේ පෙර දිනක රෑම් මිදදීගත් 5D මිරකල් ආලේපනයේහි රසායනික වාර්තාවය. මැඩම් මේකේ තියෙන විදියට ඔව් මහේෂ් මේකේ තියෙන විදියට ඔය ක්‍රීම් එක ඇතුලේ තියෙන්නේ අපේ සමට අතිශයින්ම අහිතකර කිමිකල් ගොඩක්. මර්කරි. ඒ වගේම වෙනත් අහිතකර වර්ණක මිනිසුන්ගේ සමට කොහොමඩවත් ඔරොත්තු නොදෙන තරමේ සාන්ද්‍රණයකින් අඩංගු වෙනවා. රසදිය වගේ දෙයක નિયમિત මාත්‍රාව කිලෝග්‍රෑම් එකකට ග්‍රෑම් එකක් වෙනකොට මේකේ මිලිලීටර් 250කට රසදිය ග්‍රෑම් 34ක් තියෙනවා. මහේෂ්ට හිතෙන්නේ මොනවද? කිලෝ එකකට ග්‍රෑම් එකක් දාන්න ඕන එක මිලිලීටර් 250ට දානවා ග්‍රෑම් 34ක්. ඒ කියන්නේ තනිකර පිටිකාකාරකයක් නේ. එතකොට අපි සුදු වෙන්න කියලා හිතාගෙන අපි වහ ටිකක් අරගෙන මුනේ ගන්න. කියන්නේ ලස්සන වෙන්න කියලා අපි අපේ ආයු කාලය අඩු කරගන්නවා. ලස්සනට හරි කොහොම හරි අපි අපේ ජීවිතවල අපේ හිණවලට යන ජීවත් වෙන්න ඕනේ. අපි ඒක පැත්තකට තියලා මට ලස්සන වෙන්න ඕනේ, මට සුදු වෙන්න ඕනේ කියලා අපි අරගෙන වහ ගන්නවා. අනිත් ඒ තමයි මේ ඔය සුදු වෙන්න ගන්න ක්‍රීම් එකක් හරි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් කියලා කියන්නේ හරියට නිකන් කුඩුවක. අබ්බැහි වුණොත් ගන්න ඕනේ. මොකද රසදිය ගන්න ගත්තට පස්සේ රසදිය ගන්න එක නතර කරන්න බෑ. ඒක අපි හැමදාම දිගටම ගන්න ඕනේ. ඉතින් මේකෙම කියලා තියෙනවා මේක කොහේ හරි තිබ්බා සමහර කාන්තාවෝ ඉන්නවා ජොබ් එක කරන්නේ ක්‍රීම් එක ගන්න. ප්‍රොඩක්ට් එක මොකක් හරි ප්‍රොඩක්ට් එකකට ඇඩික්ට් වෙලා ඉන්න ප්‍රොඩක්ට් එක ගන්න තමයි ජොබ් එක කරන්නේ. අර කුඩු ගහන මිනිස්සු සාමාන්‍ය සල්ලි හොයාගන්නේ තමන්ගේ දවසේ ඒක කරගන්න වගේ අර ක්‍රීම් එක ගන්න තමයි රස්සාව කරන්නේ. එතනින් එහාට ඒ රස්සාවට ඒ රස්සාවෙන් එයාගේ ජීවිතේ ගෙයක් දොරක් හදාගන්න වාහනයක් ගන්න එහෙම ගොඩක් කින තියෙනවනේ අපිට ඒ ඔක්කොම අපි පැත්තකට තියලා මිනිස්සුන්ට පේන්න අපි ලස්සන වෙන්න ඇත්තටම අපි ලස්සන මෙහෙම හිතමු දැන් උපතින් එක වර්ණයක් තියෙන කෙනෙක් පස්සේ මොකක් හරි ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා තමන්ගේ වර්ණය වෙනස් කරගන්න. දැන් ওই වර්ණය වෙනස් කරගන්නේ සමාජයෙන් එල්ල වෙන දෝෂාරෝපණය අනුව හිතරනේ. කියන්නේ මම මේ පාටින් ඉද්දි මිනිස්සු මට එක එක ඒවා කියයි. මම ලස්සන නැහැ කියයි. මම කළුයි කියයි. කොහොම හිතලානේ. එතකොට මේ එතනින් පස්සේ දැන් අපි මොකක් හරි ප්‍රොඩක්ට් එකක් යූස් කරලා පාට වෙනස් කරගත්තට පස්සේ මිනිස්සු ඒ කියන එක නතර කරනවා. නෑනේ. එදාට කියනවා අපෝ මෙයා ඉස්සර හිටියේ මෙන්න මෙහෙම මෙන්න මේ පාටට තමයි හිටියේ. දැන් ඔය මොනා හරි ගාලා තමයි සුදු වෙලා තියෙන්නේ. මිනිස්සු නවත්තනවාද අපිට කතා හදන එක? කවදාවත් නවත්තන්නේ නැහැ. ඔයා මොන දේ කොහොම කළත් මිනිස්සුන්ට ඕන නම් ඔයාලට කතාවක් හදන්න මිනිස්සු ඒක කරනවා. ඉතින් ඇයි අපි තමන්ට තමන් ලස්සනයි නම් මිනිස්සු තවංග ප්‍රතික්ෂේප කරයි මිනිස්සු තමන්ගේ පාටට මොනා හරි කියයි එහෙම කියලා හිතලා ඇයි අපි අපේ සල්ලි විනාශ කරගන්නේ එකක් සහ අපේ ජීවිතේ විනාශ කරගන්නේ. ඇයි අපි දැන් මේක කියනවා 27 දෙනෙක්ට ආසන්න පිරිසක් මිය ගිහින් තියෙනවා මේ ප්‍රොඩක්ට් එක පාවිච්චි කරලා. ඒ වගේම පිරිසක් පිළිකා රෝහලේ ඉන්නවා. එතකොට පිළිකාවක් කියලා කියන්නේ ඇත්තටම අපි දැක්කත් බය වෙන ලඩක්. හරි බයයි. ඒ කියන්නේ පිළිකා රෝහලකට ගිහිල්ලා බලන්නත් අපි හරි බයයි. එතකොට එහෙම දෙයක් ඇයි අපි සල්ලි දීලා ගන්නේ?
අපි කවදාවත් අපිට එපා කියලා හිතන දේ අපි ගිහිල්ලා තව කාට හරි සල්ලි දීලා අපි ගාව තියෙන සල්ලි ටිකක් නැති කරගෙන අපි ලෙඩක් කරගෙන ගෙදර එනවා. එතකොට මං හිතන්නේ තමන්ට තමන් ලස්සනයි නම් තමන්ට හිතනවා නම් තමන් ලස්සනයි කියලා තව කාවවත් පෝසත් කරන්න තව කාටවත් සල්ලි හොයලා දෙන්න අපි එහෙම ප්‍රොඩක්ට් එකක් පාවිච්චි කරලා අපි ආයෙ ලෙඩක් අරගෙන අපි අපිව වෙනස් කරගෙන සමාජයේ මතවාද වෙනස් කරන්න යන්න ඕනේ නැහැ කියලා. බොහොම ස්තුතියි ඔබගේ අදහසට. මම කලින් කිව්වා වගේ මේ පොත ගොඩක් පැතිවලින් විශේෂ වෙන පොතක්. මේක විශේෂ වෙන ඊළඟ කාරණේ තමයි අපි මේ පොත කියවන් යනවා නම් මේ පොතේ ගොඩක් අපි දන්නේ දේවල් ඉගෙන ගන්න පුළුවන්. උදාහරණයක් විදියට ඩවුන් සින්ඩ්‍රෝම් දරුවෙක්ගේ ක්‍රියාකාරීත්වය, මානසික ක්‍රියාකාරීත්වය, කායික ක්‍රියාකාරීත්වය, එතකොට පශ්චාත් මරණ පරීක්ෂණයකින් එළඹෙන නිගමන කොහොමද මියගිය වෙලාවත් කියන්න පුළුවන් වගේ දේවල් තියෙනවා. ඊට පස්සේ සුදු වීමට අදාළ මෙලනොසයිට සෛලවල ක්‍රියාකාරීත්වය වගේ දේවල් මේකේ අන්තර්ගත වෙලා තියෙනවා. එතකොට මේ පොත උදෙක්ම රහස් පරීක්ෂණ පොතක් නෙමෙයි. මේ පොත පරීක්ෂණ ග්‍රන්ථයක් වගේ තැනකින් තියන්න පුළුවන්. ඒ වගේම මම කැමති ඊළඟ ප්‍රශ්නය 6 වෙනි ප්‍රශ්නය දනුවක්කගෙන් අහන්න. මම මේ පොත ලිව්වා නම් අක්කේ මට මේකට ඇත්තටම ගොඩාක් කාලයක් යනවා. මොකද මම මේවා අධ්‍යයනය කරන්න ඕනේ. මම මේ විශේෂ ශාස්ත්‍රවල නැහැ ඇත්තටම කිව්වොත්. එතකොට අධිකරණ වෛද්‍ය විද්‍යාව, එතකොට බයොලොජිකල් දේවල්, ඊට පස්සේ නීතිය වගේ දේවල් එකතු කරලා මේ වගේ පොතක් ලියලා අක්කා බලාපොරොත්තු වෙනවාද ඇත්තටම සමාජයේ මොකක් හරි සාක්ෂරතාවයේ වෙනස්කමක් කරන්න පුළුවන් වෙයි කියලා. අක්කා ඒ නිසාද මේ වගේ දේවල් එකතු කරේ? නැත්නම් අක්කාගේ ඒක ප්‍රෙෆරන්ස් එකක්ද එහෙම කරපු? පළවෙනි එක තමයි මල්ලි හොවා අධිකරණ වෛද්‍ය විද්‍යාව වගේ දේවල් අපිට ඇතුළත් කරලා තියෙනවා. අදට මස් පරීක්ෂිත ශානලයේ වැඩිපුරම ලියවෙන්නේ මිනිමරනවා. ඒ වගේ අපරාධ ඩිස්ට්‍රිබියුෂන් එකක් මිනිමරනවා කියලා. එතකොට මට පොඩි කාලේ නම් තිබ්බ ප්‍රශ්නයක් තමයි මේක නිවුස් බලනකොට අපේ තාත්තා සාමාන්‍යයෙන් channel 10ක නිවුස් එක channel 10ෙම නිවුස් බලනවා. එතකොට මම හොඳටම දන්නවා හැමදාම දවස් ගානේ නිවුස් එකක් අනිවාර්යෙන් යනවා. කවුරු හරි කොතන හරි මරලා දාලා. හැබැයි ඒක අල්ලපුවාම වුණාට පස්සේ මිනිමල කවුද කියන වුණාට පස්සේ කියනවා මෙහෙම දේවල් කරලා තියෙනවා, බෙල්ල හිර කරලා තියෙනවා. එතකොට මට පොඩි කාලේ නම් කුතුහලයක් තිබුණා කොහොමද ඒක හොයන්නේ කියලා. එතකොට මම නර්සින් කරන්න හෝ අධිකරණ වෛද්‍ය විද්‍යාව ගැන කිසිම හසලක් නොදන්න පාසල් කාලේ. එතකොට මම කල්පනා කරලා තියෙනවා කොහොමද කෙනෙක් මැරුණාම ඒක හරියටම කියන්නේ. ડોක්ටර්ස්ලා කොහොමද ඒක කරන්නේ කියන්නේ. එතකොට මට ඔක පොඩි කාලේ නම් කිව්වේ සුපහස් පරීක්ෂාවේ. එතකොට ඒ පොතක් ඇතුලේ මට ඒක වෙන්නේ මේ විදිහට කියන එක හම්බෙලා නැහැ. මෑත කාලේදී මම ලියන්න පටන් ගන්නකොට මම හිතපු දේ තමයි මිනිමරණ වුණා නම් ඒක උනේ කොහොමද කියලා අපි ලෝකෙට ඔප්පු කරන්න. මොකද අපරාධ කරන ගොඩක් අය හිතාගෙන ඉන්නවා මම මෙහෙම කරත් අහු වෙන්නේ නැති වෙයි. මෙහෙම කරත් අහු වෙන්නේ නැති වෙයි කියලා එක එක ක්‍රම අත්දැක බලන අය ඉන්නවා. සමහර අය ඉන්නවා කාලයක් තිස්සේ හොඳට සැලසුම් කරලා අපරාධය කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මම විශ්වාස කරනවා මොන විදිහට මොනතරම් කාලයක් ප්ලෑන් කරලා කරනවද ඒක අහු කරන්න පුළුවන් අධිකරණ වෛද්‍ය විද්‍යාවේ. එතකොට ඒක අපි ලෝකෙට දෙන්න ඕන. පොත කියවන කෙනෙක් අපි මට කියන්න බෑ හෙට දවසේ මට කාව හරි කෙනෙක් මරන්න හිතෙන්නේ නැහැ කියලා. සමහර විට එනම්බික කෝපිය හෝ මොකක් හෝ නිසා මට කෙනෙක්ව මරන්න හිතෙන්න පුළුවන්. අපි මිනිස්සුනේ එතකොට අපේ සතුටුම වෙනස් වෙන්න පුළුවන්. අපිට දරුණු අදහස් එන්න පුළුවන්. අපිට කෙනෙක් මරන්න පෙළඹෙන්න පුළුවන්. සහ කෙනෙක් කොළමවන්න කෙනෙක් අපිව මරන්න කොළමවන්න පුළුවන්. ඒ මොන සිද්ධියේදී වුණත් අපි වරදට බයයි නම් අපි දඬුවම් විඳින්න බයයි නම් මේ අපරාධෙ මෙහෙම වුණොත් මේක අහු වෙනවා කියන එක අපි දැනුවත් නම් එතකොට අපි සාමාන්‍ය අපරාධයක් කරන කලින් කොහොමද වරදක් කරන්න කලින් නේද දෙපාරක් හිතනවා. අනිත් කාරණාව තමයි මම ડિප්‍රෙෂන් ලියුවට පස්සේ මට එක්තරා කෝල් එකක් ආවා කෙනෙක්ගේ රටේ නීතියේ ඉහළම ඉන්න කෙනෙක්ගේ. ඒකට එයා මට කිව්ව කතන්දරේ තමයි එයා අවුරුදු 16ක් තිස්සේ උසාවියේ නඩු නීතියේ පැත්තකින් ඉන්න කෙනෙක්මයි.
මිනිමරුන් අපරාධ නඩු ගැන බලනකොට එයා වෙනම ඉන්වෙස්ටිගේෂන් එකක් කරනවා කිව්වා කෙනෙක්ව සියුම් විදියට මරන්නේ කොහොමද කියලා. මොකද එයාට එහෙම සිතුවිල්ලක් තිබුණා කියලා. ඒතර එයා ડિප්‍රෙෂන් වලින් අධික පීඩාව විඳපු කෙනෙක්. හැබැයි එයා මගේ පොත කියවලා අවසාන වෙනකොට එයාට මරන්න ඕන කෙනාම එයා පොත ඇතුලේ මරලා ඉවර කරලා කිව්වා. ඒකට ඒ සිතුවිල්ල එතනින් අයින් වුණා කියලා කිව්වා. සමහර විට ඒකේ සයිකොලොජිකල් හැටක් තියෙන්න පුළුවන්. ඒ කෙනෙක් ගැන තරහක් තියනවා නම් අපි ඒ කෙනාව සමහර විට පොතේ චරිතවලට ආදේශ කරගෙන මරණ කෙනා වෙනුවට ආදේශ කරගෙන ඝාතනය කරනවා වෙන්න පුළුවන්. එතකොට අනිත් කාරණාව තමයි දැන් අපි හිතමුකෝ මැටවිස් ප්‍රධාන කියන්නේ ජනප්‍රිය වෙච්ච ඝාතනයක්නේ. එතකොට ඒකෙදි මට මතක විදිහට ඉන්සියුලින් ඉදලා තමයි මරන්නේ. අපි හිතනවා ඉන්සියුලින් කෙනෙක්ට විකුතොත් අපිට ඒක අහු වෙන්නේ නැති වෙන්න ඒක නා මරා ගන්න පුළුවන් කියලා. හැබැයි ඒක අහු වෙලා තිබුණේ සිලින්ඩර් නීල් එක ගහපු චූටි සිතුර මරණයෙන් පස්සේ රයිගනෝටිස් වෙනවා. ඒ කියන්නේ බ්‍රේන් සිස්ටම් හයි වෙනවා. පැදල් හදේතර ක්‍රියාවලියකට පස්සේ අර ඉන්සියුලින් ගහපු සිතුර තියෙන තැන පොඩ්ඩක් අහපාට වෙලා තිබිලා ඒක ඔස්සේ තමයි මේ අන්තරන වෛද්‍යවරයා හොයන්නේ මොකද්ද මේ සිදුර. මොකද මේක උනේ කියලා. ඒ ඔස්සේ ගිහින් තමයි ආ හොයාගන්නේ මේක මේ ඉන්සියුලින් කාර්යයක් තිස්සේ ප්‍රමාණිකුල විදලා සැලසම් කරලා කරපු ඝාතනය. සමහර විට අර සිදුර නොවෙන්න ඒක අහු නොවෙන්න තිබුණා. අදටත් මැතිව් පීරිස් කියන්නේ වර්ධකාරයෙක් වෙලා ලෝකෙට වර්ධකාරයෙක් නැවිච්ච කෙනෙක් වෙන්න පුළුවන්. එතකොට අපි සාමාන්‍ය මිනිස්සු කියන්නේ වෛද්‍ය වෘත්තියේ හෝ සෞඛ්‍ය ශාස්ත්‍රයේ නියැලෙන කෙනෙක් ඇරෙන්න ගොඩක් වෙලාවට අධිකරණ වෛද්‍ය ගැන දන්න පිරිස හරිම අඩුයි. ඒකට ඒ වෙන ලියවිච්ච පොත්පත් හරිම අඩුයි. ඒකට මම හිතනවා අපි අපරාධයක් ගැන ලෝකෙට කියනකොට ඒකේ වෛද්‍ය විද්‍යාත්මක පැත්තක් කියනවා. ඒක නම කොහොමද ඝාතකයව අල්ලගත්තේ කියන එක අපි කියනවා. ඒකට සර්ව සම්පූර්ණයි කියලා හිතනවා. ඒ හින්දා මම ගොඩක් වෙලාවට පොත ලියනකොට ගොඩ වෛද්‍යවරුන්ගේ උපදෙස් ගන්නවා. සහ මම ලියන කරුණු 100% නිවැරදිද කියන එක ඒගොල්ලෝ එක්ක සාකච්ඡා කරලා බලලා හරි විදිහට තමයි ලියාගන්නේ. එතකොට මේ වගේ දේවල් පොතට දාන එකේ මගේ අරමුණ තමයි කෙනෙක් අපරාධයක් කරන්න කලින් තව පාරක් හිතන්න පෙළවීම සහ වර්ධට වියක් ඇති. ඔව්. මම විශේෂ ප්‍රශ්නයක් අහන්නේ නැති නිසා මම පොත ගැන සමස්ත මගේ අදහස මම කියන්න. මට සාමාන්‍යයෙන් පොතක් කියවන දවසක් මදි. කියන්නේ සාමාන්‍ය කාලයක් ගන්නවා. ඕවර්නයිට් කියවන පොත් තියෙන්නේ මේ බොහොම මේ සීමිත සංඛ්‍යාවක්. මින් කියවපු මෑතකදී එහෙම කියවපු පොත් කීපයක් තියෙනවා. මංජුල සේනාරත්නගේ 12 ඕවර්නයිට් ඉවර කරනකොට මම මේකත් ඕවර්නයිට් ඉවර කරා පාන්දර 4 වෙනිදා. ඉතින් මම හිතන්නේ කොහොමද අපි ගෲප් එකේ වගේ දාපු එක මම දැම්මා වචන දෙකයි එළ පොතක්. හරි. ඉතින් මම මේක මම පාඨකයෙක් විදිහට මම මේ අදහස දක්වන්නේ පාඨකයෙක් පොතක් කියවන්නේයි ඒක කරන්න වැඩ නැතුව නෙවෙයි නේද මම. ඕන තරම් රාජකාරී තියෙනවා. ගෙදර වැඩ තියෙනවා. රාජකාරී වැඩ තියෙනවා. හැබැයි පොතක් කියවන්න ඒක අපි යමක් ඉගෙන ගන්න සහ අපේ විවේක කාලය යම් කිසි වැදගත් දෙයකට යොදන්න. මම හිතනවා දරුණු ජයසුන්දර බොහොම මේ මම දනුගේ කලින් පොත් 4 කියවලා නැහැ. දුක්කරෝ ඒක කියවලා නැති වෙච්ච එක ගැන මේක කියවන්න කලින් හැබැයි මම මේක කියවලා ඉවරනම හිතාගත්ත එක තමයි පොත් එක අරන් ආවා මම KCC එකේදී තිබු පොත් ටික මම ගෙනාවා කියවන්න උනේ නැහැ. ඊළඟට වහාම මේ පොත් ටික කියවන්න ඕන කියන අදහස. මම හිතන්නේ ලේඛිකාවක් විදිහට දරුණු කරලා තියෙන හොඳම දේ තමයි යන්නයි මේකද අපි කියන්නේ අර ඒකට පොළවවන සුළුයි කියවන්න පොළවවන සුළුයි. නදීලා කිව්වනේ වෙනස් පාඨකයෝ ගොඩක් ඉන්නේ කියලා. මම හරි කැමතියි රහමත් ඔය රහස් පරීක්ෂණ කතා කියවන හරිම කැමතියි. හැබැයි මට හිතෙනවා දනු මේ කරලා තියෙන වැඩේ නෙමෙයි. දැන් දීමනානන්දලාගේ මේ ජෙනරේෂන් එකෙන් පල්ලෙහාට ආවම ලංකාවේ හරි අඩුයි මේ ඒ විදිහට පොළඹවන සුළු ලිවීම් ලියන.
මම හිතනවා දනු මේක ඒ අභියෝගයේ ජය අරන් තියෙනවා මට සතුටුයි ඇත්තටම. පොතේ එහෙම මගේ මට්ටමට මට කියන්න අඩුපාඩු නැහැ. ඒක හැම එකකම මට දැන් එහෙම කියවන ගම ඩවුන් සින්ඩ්‍රෝම් එක ගැන ඊට පස්සේ ජේමෝගේ දේවල් ගැන කොහොම මම හොඳ සිහියෙන් කියෙව්වා. ඒවයි මට කිසිම තැනක කියන්න අඩුපාඩුවක් තිබුණේ නැහැ. ඉතින් මම ඇත්තටම සුබ පතනවා. මම ආරාධනා කරනවා කියපු නැතියට පොත කියවන්න කියලා. හොඳ පොතක්. කේතකී කතා කළාද? මේ කෙල්ල කොහේ අතුරුදහන් වුණාද කියලා මට හිතා ගන්න බෑ මහේෂ්. කවදාවත්ම ඔහොම නිමාඩු අරගෙන නැහැ. ඉන්ෆෝම් නොකර පිටුව 13. මොහොතකට පෙර අපරාධකරු අත්අඩංගුවටගෙන හඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා ගැනීම සඳහා අවශ්‍ය ලියකියවිලි සූදානම් කරන ලෙස දැන්වූවාය. ඉන්පසු යලිත් ඉන්පසු යලිත් ඝාතකයා පිළිබඳව කිසිත් නොදත්තියකසේ වෙනත් සැකකරුවන් පිළිබඳව කරුණු එකින් එක විශ්ලේෂණය කරමින් සිටින්නීය. මම මේ ගත්ත උද්ෘත දෙකම පොතෙන් උපුටලා ගත්ත දේවල්. එතකොට මේ පොත කියවන් යනකොට අර සාර්ථකත්වයට ලං වෙන්න ලැබිච්ච තව තැනක් තමයි මේ පොතේ ඊළඟ තැන අපිට නිශ්චය කරගන්න බෑ. කියන්නේ ඊළඟ එළඹුම අපිට මෙතනින් හිතා ගන්න බෑ මෙතනින් කොහෙටද යන්නේ කියලා. මම හිතනවා පොත මුල ඉඳලා අගටම පිටු 300 ගාණක් වෙනකන් ඉවර වෙන්න ඒක ලොකු පිටුවහලක් වෙන්නේ නැති කියලා. එතකොට මම රශ්මිකායකින් මේ ප්‍රශ්නේ අහන්න කැමතියි. මම දැන් කිව්ව විදිහට අයියේ මේ පොතක අවස්ථා සම්බන්ධය මේ වගේ පිළිවෙලකට තියෙන එක මේ පොතක් ලියන එකට සහ මේක පබ්ලිෂ් කරලා කියවන මිනිස්සු සහ පොත ප්‍රසිද්ධියට කොච්චර විදිහට බලපාන්න පුළුවන්ද? අනිවාර්යෙන් වැදගත් කාරණයක් මේ මල්ලි කියන්නේ දැන් උතන ඔය ප්‍රධාන කාරණය තමයි අපි මේ කුතුහලය කියුරියසිටි කියන එක. එතකොට දැන් ඔය අවස්ථා සම්බන්ධය හරහා මොතිස්සෙම කරන්නේ පාඨකයාගේ කුතුහලය අවසන එක. එතකොට දැන් අපි ඒක ඕනයි හරි කියවන්න උත්සාහ කරන්නේ මොකද ඊළඟට මොකද සිද්ධ වෙන්නේ කියන කාරණේ. දැන් මම එක උදාහරණයක් දෙන්න මේ කුතුහලය කියන එක රහස් පරීක්ෂා කතාව නෙමෙයි ඕනෑම සාහිත්‍ය කෘතියකට අදාළ දෙයක් ඇත්තටම. මම එක උදාහරණයක් කියන්නම් මේ රහස් පරීක්ෂක නොවන පොතක් විලියම් ෆෝක්නර් කියන මේ ඇමරිකානු ලේඛකයා 1980 ගණන් වල හිටිය කෙනෙක්. ඔහුගේ පොතක් තියෙනවා වයිල්ඩ් ෆාම්ස් කියලා. මේ පොත පටන් ගන්නේ ඒ මුහුද අතර මේ බර්ලබට නිවසක දොස්තර කෙනෙක් ඉන්නවා වෛද්‍යවරයෙක්. එදා රෑ එකපාරට මෙයාගේ දොරට තට්ටු 3ක් වදිනවා. ටක් ගාලා. එතකොට මේ වෛද්‍යවරයා ඒ සද්දෙට මේ විදුලි පන්දම අරන් එයාගේ තරප්පු පෙළ බැහැගෙන යනවා කවුද ඇවිත් තියෙන්නේ කියලා බලන්න. ඒකදී නම් පුදුම හිතන කාරණේ කියන්නේ එතනින් පස්සේ මේ විලියම් ෆෝක්නර් අපිට මේ වෛද්‍යවරයාගේ ඉපදුන දවස් ඉඳන් ඔහු වෛද්‍යවරයෙක් වෙච්ච ජීවිත කතාව කියනවා. හරිද? හැබැයි දැන් අපි මොකද කරන්නේ පාඨකයා දැන් බලන්න කොවිලෙවේ දොර ඇරලා මේ ආවේ කවුද කියලා බලයිද කියලා. ඒකට වෙන්නේ පොතේ මැදක් හරියට ගියාට පස්සේ. ඒතර අපි හැමතිස්සෙම අපි එතනට එනකොට අර වෛද්‍යවරයාගේ ජීවිත කතාව එයාගේ අත්දැකීම් මේ සේරම අපි කියෝගෙන ඉවරයි. දැන් දනෝගේ හැම පොතකම ඔය කාරණේ මම ඉතාම හොඳින් දකිනවා. දැන් මදුපක්ක කිව්වා වගේ මේ මෑත කාලේ නම අපි ඔය කියන්නේ මේක හොඳටම කරපු කෙනෙක් මේ දීමනානන්ද කියන්නේ ඒ කියන්නේ කුතුහලය කියන එකේ උපරිමයටම මේ පාඨකයාව ගෙනියන කෙනෙක්. ඔය ජේම්ස් හැඩ්ලි චේස් වගේ කෙනෙක් ගත්තත් එහෙමයි. මේ ඒ කියන්නේ කුතුහලය කොයිලාකවත් අපිට නැති වෙන්න දෙන්නේ නැහැ. කිව් එක හරිය කියන්නේ අර ඔයා දැන් සඳහන් කරපු විදිහට දැන් මේ සිද්ධියෙන් පස්සේ ඊළඟ සිද්ධිය මොකක් වෙයිද අපිට හිතා ගන්න බෑ. ඒක දැන් මේ කුතුහලය. ඒ කියන්නේ කුතුහලය සහ ඒ අවස්ථා සම්බන්ධයි. මම කියන්නේ පොතක සාර්ථකත්වය ඒ කියන්නේ ඩිටෙක්ටිව් ෆික්ෂන් එක විතරක් නෙමෙයි ඕනම සාහිත්‍ය කෘතියක සාර්ථකත්වයට මේ කාරණේ බලපාන. මොකද පාඨකයා පොත එක්ක නැත්තම් අපිට මේ පොත සමහර පිටු 10 15ක් කියවලා වහලා තියන්න හිතෙනවා. ඒක මම හිතන්නේ මේ කියන්නේ ඒකේ මූලික අරමුණ ඉෂ්ට වෙනවාද කියලා. නමුත් ඒ කියන්නේ අපි දකින්න දේ තමයි හොඳ ලේඛකයෙක් හැමතිස්සෙම මේ අවස්ථා සම්බන්ධය ඒ කුතුහලය හැමතිස්සෙම පවත්වාගෙන යනවා පොත අවසානයේ කරා එනකම්.
ඒක මේ රහස් පරීක්ෂා කතාවලදී ඒක අනිවාර්ය අංගයක්. ඒ කියන්නේ මිනිස්සු ওই වගේ කතාවලදී බලාපොරොත්තු වෙන්නේ හුඟක් රට එක්කෝ තමන් නොහිතන අවසානයක් තියෙන්න ඕන. පොතක සාර්ථකත්වයට එන. ඒ කියන්නේ දැන් හුඟක් අය පොත කියන් යද්දී අනුමාන කරනවා, ගෙස් කරනවා මෙයා වෙන්න ඕනේ මිනිමරුව. මෙයා වෙන්න ඕනේ මේක කරන්නේ. මෙයා කියලා අපි හැමෝටම අපේ version එකක් පොත ඇතුළේදී ගොඩනගෙනවා මේ කවුරු අපරාධකාරයා වෙයිද කියලා. හැබැයි දැන් හුඟක් වෙලාවට ඒ අපේ ඒක බින්දොත් තමයි හුඟක් වෙලාවට ඒක සාර්ථක පොතක් විදිහට අපි පිළිගන්නේ අන්තිමට. මොකද නෑ මම හිතුව දේ නෙවෙයි සිද්ධ වුණේ අන්තිමට කියන එක. ඉතින් ඔය මේ කාරණේ ඇතුළේදී මම දකිනවා ඒ කියන්නේ දනෝගේ විශේෂත්වයක් තියෙනවා. හුඟක් දනෝගේ සමකාලීන මේ ශ්‍රේෂ්ඨ ඉන්න ලේඛකයෝ සහ මේ ඒ අයගේ කෘතිත් එක්ක බැලුවාම මේ ඒක ඊළඟට අර මම මේකට එකතු කරන්න ඕනේ විශේෂයෙන් ඔය දැන් අපරාධ පශ්චාත්පන්න පරීක්ෂණ මම කියන්නේ මේ කියන්නේ ලංකාවේ ඇතුලේ මම දනුවෝගේ තමයි එච්චර ඉන් ඩීටේල් මේ සිද්ධි විස්තර කිරීම දකින්නේ. මොකද අනිත් හුඟක් පොත්වල ඒගොල්ලෝ ඒ සිද්ධියට එනවා ඒක විස්තර කරනවා. හැබැයි ඔය තරම් දුරට ඒ කාරණා විස්තර කරන්න මොකද මේ පශ්චාත්පන්න පරීක්ෂණයකින් කොච්චර දේවල් එලි කරගන්න පුළුවන්ද කියන එක ලෝක සාහිත්‍යයේ විජාති පුත්තුල අපි හොඳටම දැකලා තියෙනවා. සමහරවිට අර මැටුපියස්ගේ සිද්ධිය වගේ මේ පොඩි සලකුණකින් තමයි ඔක්කොම දේවල් එළි වෙන්නේ. ඉතින් මම කියන්නේ ඒක ගොඩ නැගීම අපි ඔය කියවන තරම් පහසු නෑ. මේ පහසු නැති වෙන්නේ මොකද මේ සේරම දැන් පාඨකයා පොත කියවන්න ගන්නේ උන් අපිට මිනිමරුව කවුද කියලා නොදැන. හැබැයි ලේඛකයා සමහර පොත ලියන්න ගන්නේ මිනිමරුව කවුද කියලා හොඳටම දැනගෙන. එතකොට එහෙම නොවන අවස්ථාවක් තියෙන්න පුළුවන්. මම දන්නේ දනු මොන විදියට ඒක කරනවද නැද්ද කියලා. සමහර විට අදහසක් තියෙන්න පුළුවන් මෙයා තමයි අවසානයේ මිනිමරුව කියලා. හැබැයි ඒක පාඨකයාට පොත අතරමැදදී එළි නොවන විදියට ලියා ගැනීම සහ ඒක ඒ විදියට පළ කර ගැනීම තමයි මම හිතන්නේ මේකේ තියෙන අභියෝගය. මම හිතන්නේ ඒක ඒ පැත්තෙන් දනු මේක ජයග්‍රහණය කරලා තියෙනවා කියලා මට හිතෙනවා. බොහොම ස්තුතියි. මම ඊළඟ ප්‍රශ්නේ යොමු කරන්න අපේ ලවංග නංගිට. මම විශ්වාස කරන විදිහට ලවංග නංගි ගොඩක් පොත් කියවලා තියෙනවා. මම හිතන්නේ රහස් පරීක්ෂණ පොත් වැඩි කියවලා නැතිව ඇති වුණාට මම හිතනවා මුහුණු පොතෙන් හරි ඒ සම්බන්ධ කොටස් කියවලා ඇති. ඔබ කියවලා තියෙන පොත් එක්ක සහ මේ දනු අක්කා ලියපු 5D Miracle කියන පොතේ ඇති වෙනස්කම් මොනවාද? ඔයා දැක්ක? දෙකක් දෙන්න පුළුවන් අය හරියම කෙටියෙන් එක දැනුම දෙක කුතුහලයි. එතකොට මේ දැනුම ගැන කතා කරොත් අයියා කිව්වා වගේ සාමාන්‍යයෙන් අපි කතාවක් කියවනකොට කියවන්නේ කතාවක් අපිට ඕනේ පොත පටන් ගත්තම ඉක්මනට කොහොම හරි කියවලා ඉවර කරලා මේ මිනිස්සයාට මොකද උනේ කියලා හොයන්න. එහෙමනේ අපි කියන්නේ කවුරු හරි ප්‍රධාන චරිතයක් ඉන්නවා. එතකොට ඒ ප්‍රධාන චරිත වටා ගොඩනැගිච්ච කතාවක් තියෙනවා. අපිට ඕනේ ඉක්මනට ඒ කතාව දෙන්න. අපි හරි ඉක්මනට කියවලා බලනවා මේ කොහොමද දැන් මේ කතාව ඊළඟට මොකක්ද වෙන්නේ කියලා අපි පොඩ්ඩක් හරි ඉක්මනට කියවලා බලන්න තමයි හදන්නේ. එතකොට මේ පොතේ ඉක්මනට කියවන්න ඉක්මනට කියවන්න බැහැ කියන්නේ අපිට ඔළුවට ගන්න දේවල් ගොඩක් තියෙනවා. ඒක කියවන ගමන් අපිට ඉගෙන ගන්න දේවල් ගොඩක් තියෙනවා. උදාහරණයක් විදිහට මම කිව්වොත් මේ පොතේ තියෙනවා ඩවුන් සින්ඩ්‍රෝම් තියෙන දරුවෙක් හැදෙන්නේ කොහොමද? 21 වෙනි වර්ණ දේහ තියෙන වෙනසක් නිසා තමයි ඩවුන් සින්ඩ්‍රෝම් තත්ත්වය. කියන්නේ එතකොට අපි කවදාවත් දන්නේ නැති දෙයක්. සාමාන්‍ය බයෝ කරපු කෙනෙක් දන්නවා ඇති. හැබැයි එහෙම නැති කෙනෙක් නොදන්න දෙයක්. එතකොට මේ ඒ හැම දෙයක්ම හරි විස්තරාත්මකව හරි පැහැදිලිව දැන් ඕන කෙනෙක්ට තේරුම් ගන්න පුළුවන් විදිහට. ඒ කියන්නේ දැන් සාමාන්‍යයෙන් සයන්ස් හා සම්බන්ධ දෙයක් චූටි දරුවෙක්ට උනත් තේරුම් ගන්න පුළුවන් විදිහට අක්ක ලියලා තියෙනවා. ඒක තමයි මම දකින ලොකුම විශේෂත්වය. ඒ වගේම අපරාධ විද්‍යාව ගැන ඒ හැම දෙයක්ම හරි පැහැදිලිව මේක මෙන්න මේ නිසයි ගත්තේ. ඒ කියන්නේ මේක මෙතන පොඩි අවුලක් තියනවා නේද කියලා හිතන්න කිසිම තැනක් තිබ්බේ නැහැ. හැමදේම හරි ලස්සනට ගලපලා තිබ්බ හරි ලස්සනට කියලා තිබ්බා. ඊළඟ එක තමයි මම කිව්වේ කුතුහලය. එතකොට මේ අයගොගේ මම හරියට පොත් කියවනවා. එතකොට මම චූටි කාලේ පොත් කියවන්න තිබ්බ ආසාවට. ටිකක් තේරෙන කාලේ පොත් කියවුවේ පොත් ලියන්න තියෙන ආසාවට. එතකොට මේ මම ටිකක් තේරෙන කාලේට ආවට පස්සේ මේක වැරදි ඇති. හැබැයි මම පොඩි වැඩක් කරනවා. පොතේ පැත්තක් වෙනකන් කියවලා ඉවර කරලා මම පොතේ අන්තිම පිටුව කියවනවා. ඊට පස්සේ මට ඕනේ
දැන් මම මතක් වෙනකන් දන්නවා. අන්තිම පිටුවේ තියෙන ටික දන්නවා. මට ඕනේ ඉතුරු කතාව හදාගන්න. එතකොට මම එහෙම තමයි හැමදාම පොත් කියුවේ. එතකොට දැන් මම ඉතුරු කතාව හදාගන්නකොට සමහර දවස්වලට ඒ කතාව හරියනවා. සමහර දවස්වලට ඒ කතාව වරදිනවා. මම හරි ආසයි වරදිනවට. එතකොට මම දන්නවා මට තාම පොතක් ලියන්න බෑ කියලා. එතකොට මම තේරුම් ගන්නවා මට තව ගොඩක් දේවල් හදාගන්න තියෙනවා. එහෙනම් මට තාම පොතක් ලියන්න බෑ කියලා. දැන් මම මේ පොත කියවද්දිත් ඔබ කළා. මම පොතේ සාමාන්‍ය ප්‍රමාණයක් මැද්දට එනකන් කියවලා අන්තිම පිටුව කියවුවා. ඒකට දැන් සාමාන්‍ය ප්‍රමාණයක් මැද්දට එනකොට සන්ධ කියලා කියන්නේ තාම ලංකාවටවත් ආවේ නැති කෙනෙක්. සන්ධ කියලා කියන්නේ නිවාසයේ අයිතිකාර මැඩම් විතරයි. පොත ඉවර වෙනකොට තියෙනවා නිකන් එකපාරට සන්ධයට මම දඬුවම් කරන්නේ නැහැ. මම එයාව අතාරිනවා. මම ඔයාලට සමාව දෙනවා. දැන් මම කල්පනා කරනවා ඒ දැන් මේ සමාව දෙන්න දැන් කිසි වැරද්දක් කරලා නැහැනේ. දැන් මෙච්චර කල් මට සිද්ධ වුණේ එක්ක හදාගත්ත කතාව හරියනවා එක්ක වරදිනවා. මට මේකේ කතාවක් හදාගන්න තේරුණා. අඩුම ගානේ මැද ඉඳන් මන් දනුවක්කට කිව්වා මැද ඉඳන් අගට නෙවෙයි පිටු 10ක්වත් එක අදහසක ඉන්න බෑ. කියවගෙන යනකොට මේක වෙන්නේ නැති වෙලා තියෙන කියලා හිතලා කියවගෙන යනකොට පිටු 5ක් 6ක් කියවගෙන යද්දි අයියෝ මං වැරදීනේ කියලා හිතුණා. ආයෙ මොකක් හරි එකක් ඉතින් හදාගෙන ආයෙ කියවනවා. ආයෙ චුට්ටක් කියවගෙන යනකොට අයියෝ මං වැරදීනේ කියලා හිතනවා. එහෙම තමයි පොත කියවෙන්නේ. එතකොට ඒක තමයි මම හිතන්නේ පාඨකයෙක්ට තියෙන උත්තේජනය. ඒක තමයි අපිව පොත ඇතුලේ පොත බිමින් තියන්න හිතෙන්නේ නැති වෙන්නේ. ඇයි දන්නේ මට වැරදුනේ කියලා හිතෙන්න. එතකොට මේක කොහොමද දන්නේ වෙන්නේ කියලා හිතෙන්න. ඒක තමයි මම හිතන්නේ අපිව පොතට ඇදලා බැඳලා තියාගන්න සාධක. එතකොට අක්ක එක හරි ලස්සනට කරලා තියෙනවා. ඒක සාමාන්‍ය රහස් පරීක්ෂක පොතක නැති දෙයක්. සාමාන්‍ය කතාවක තියෙන්න පුළුවන්. හැබැයි රහස් පරීක්ෂක පොතක ගොඩක් වෙලාවට ඉඟි දෙනවා. මෙන්න මේකයි කියලා. මේ පොත ඇතුළේ අන්තිමට කියවලා බලද්දී ඉඟි ටික ඔක්කොම තියෙනවා. ප්‍රශ්නේ තියෙන්නේ අපි හරියට තේරුම් ගත්තේ නැති එක. එතකොට ඒක ලස්සනට අක්ක කරලා තියෙනවා. ඒක හරි ලස්සන වැඩක්. ඇත්තටම මේ පොතේ මම දකින ලොකුම දේ තමයි එක දැනුම දෙනවා. ගොඩක් දැනුම දෙනවා. සාමාන්‍ය කතාවකට වඩා අපිට ලොකු දැනුමක් ගන්න පුළුවන්. අනිත් දේ තමයි කුතුහලයේ උපරිමයෙන්ම තියලා ලස්සනටම ලියපු පොතක්. මම රශ්මික අයියගෙන් අහපු ප්‍රශ්නේ වගේම ප්‍රශ්නයක් පොඩි අතුරු ප්‍රශ්නයක් කැමති දනුවක්ගෙන් අහන්න. දනුවක්ගේ දැන් රශ්මික අයියට කිව්වා වගේ මේ පොතේ අවස්ථා සම්බන්ධය මේක ඉතා කියන්නේ හොඳටම ලියලා තියෙන පොතක්. අර කලින් කිව්වා වගේම අවස්ථා සම්බන්ධය හරියටම ගැලපිලා තියෙන පොතක්. ඒතර මම අක්කට කෝල් කරපු වෙලාවක අක්කා කිව්වා මේක අක්කා තනියෙන් නෙමෙයි කරන්නේ. අක්කගේ සහෝදරියක් එක්ක එකතු වෙලා සම්බන්ධ වෙලා තමයි මේක කරන්නේ. එතකොට එක පුද්ගලයාගේ අදහස් ගැලපීමක් නෙමෙයි පුද්ගලයන් දෙන්නෙක්ගේ අදහස් ගැලපීමක් එකට ඕන වෙනවා. එතකොට අක්කා කොහොමද මේ පුද්ගලයන් දෙන්නෙක්ගේ අදහස් ගැලපීමක් එකතු කරලා අවස්ථා සම්බන්ධය ගොඩනගාගත්තේ? පළවෙනිට මම පොත ලියලා ඉවරයි සම්පූර්ණයෙන්. මම අද දක්වාම ලියලා ඉවරයි. හැබැයි මම පොතේ කතාව සම්පූර්ණයෙන් දන්නවනේ. එතකොට මගේ හිතේ කතාව තියෙනවා. ඒකට සමහර තැන් තියෙනවා මට ෂාප් කරන්න ඕන තැන් තියෙනවා. හැබැයි මම කතාව දන්න හින්දා මගේ හිතේ තියෙනවා. හැබැයි ඒක ලියවෙන්නේ දැන් දැන් තියෙනවා. එතකොට මම කරන්නේ එක්ක මම කරන්න ඕන පොත ලියලා මාස 6ක් 7ක් ඉඳලා අපෝ සම්පූර්ණයෙන් පොත දන්නේ නැති කෙනෙක් විදිහට අපෝ කියවලා එඩිට් කරන්න. එහෙම නැත්නම් පොත කියවපු නැති කෙනෙක් තම සම්පූර්ණයෙන් පොත දෙන්න ඕන අපෝ කියවලා අඩුපාඩු කියන්නේ කියලා. ඒකට මම මට පළවෙනි කාරණාව කොහොමද කරන්නේ බෑ. මොකද මම අවුරුද්දක් තිස්සේම පොතක් ලියනවා. හරිද? ගිය අවුරුද්දේ මිරකල් මේ වෙනකොට දාලා මේ අවුරුද්දේ තාම පිටු 100ක්වත් පොතේ ලියලා නැහැ. එතකොට තව තොරතුරු හොයාගන්න තියෙන හින්දා ඒක මගේ ඇරලා ගියා. එතකොට පළවෙනි කාරණාව කොහොමද කරන්න බෑ. දෙවෙනි එක තමයි මට වඩා හොඳ කියවීමක් තියෙනවා අක්කට. ඉතින් මම කරන්නේ පොත ලියලා සම්පූර්ණ මුලින් නම් අග දක්වාම ලියලා නිදි කියන තැනට එනකම් යනවා මාතර පොත දෙනවා. එයා කපන්න ඕන තැන් කපලා ෂාප් කරන්න ඕන තැන් ෂාප් කරලා එයාට මට වඩා හොඳ කියවීමක් සහ මොලේජ් එකක් තියෙනවා මම ගන්න තැනදී. සහ මගේ වයසේදී හිතන විදිහයි එයාගේ වයසේදී හිතන විදිහයි අපි දෙන්න සම්පූර්ණයෙන් කරස් අහසට පොළව. එතකොට එයා සමාජය තව කියන්නේ කමං කතා කරන්න ඕනේ කියලා හිතලා කතා කරපො නැති තැන් ඒකට මෙතන තව කතා කරන්න හොඳයි කියලා හිතන තැන් එයා දාලා කතාවේ පාරක් එයාටි එඩිට් වෙනවා. ඒකට තනි හැමතිස්සෙම කියන තනි ක්‍රියාවක් නෙමෙයි. පොතේ කවරේ හදන තැනින් නම් ඉන්ටර්වියුවෙන් දක්වා
අපි ඔක්කොම සාමූහිකව කරන වැඩක්. එතකොට සමහර විට පොත ඇත්තට සාර්ථක වෙන්නේ නැහැ අක්ක නැත්නම්. එයාකින් තමයි අර මැනික හොයාගත්තට ඒක උපදවන්නේ. ඒ වගේ එකක් තමයි මම පොත ලියුවට ඒක උපදැම්මත් විතරනේ වටිනාකම තියෙන්නේ. ඒ වගේ දෙයක් තමයි එන්නේ. මං හිතන්නේ අක්කේ මේ පොත රහස් පරීක්ෂණ කතාවක් විදියට නෙමෙයි අක්ක ලියන්න හැදුවේ. මේ පොතේ කතා වෙලා තියෙන අර අහිතකර රූපලාවන්‍ය ද්‍රව්‍ය ගැන මැසේජ් එක සමාජයට දෙන්න ඕන නිසා තමයි අක්ක මේක රහස් පරීක්ෂණ පොතක් විදියට ලියලා තියෙන්නේ කියලා මට හිතෙන්නේ මගේ මතය. එතකොට මෙච්චර ඩීප්ලි මේ පොත ඇතුළට ඒ වගේ දෙයක් කවන්න අක්කා ඒ කියන්නේ අක්කට වෙලා තියෙන අක්කා අත්දැකලා තියෙන අක්කා එක්ස්පීරියන්ස් කරපු දේවල් ඇති මං හිතන්නේ. ඒ ගැන අපි දැනගන්න කැමතියි. මම පොතක් ලියනකොට සාමාන්‍යයෙන් හොයලා බලනවා මොනවද තියෙන සමාජ ප්‍රශ්න කියලා. කාලෙකදී ડિප්‍රෙෂන් දැන් මේ දවස්වල බලුවොත් ડિප්‍රෙෂන් නිසා සෑහෙන දෙනෙක් සුයිසයිඩ් කරගන්න තැනට වැටලා ඉන්නවා. එතකොට මම ડિප්‍රෙෂන් ලියන කාලෙත් ඇත්තටම එහෙම රැවලක් වගේ එකක් තිබුණා. ඊට පස්සේ යෝගර් පොතක් මගේ වගේ එකක් එහෙම ලියනකොට පොඩි ළමයි දූෂණය වෙන එක ඒ වගේ රැල්ලක් වගේ දෙයක් තිබුණා. ඒකට මම ඉලක්ක ලියන්න හිතමින් හිටපු හැබැයි තව කාලෙකදී ලියන්නේ දැන් හිතුවතක් තමයි වේලපා කියන්නේ කලින් ලියුවේ හේතුව මම දැක්කා ඩෙන්ටලොජිස්ට් කෙනෙක් ලංකාවේ එයා කියලා තියෙනවා එයා නිතර වීඩියෝ දානවා Facebook YouTube අහිතකර ශ්‍රීම් ගන්න එපා ක්‍රීම් වල ගන්න එපා ඒගොල්ලෝ ගාවට එන පිරිස වැඩි කියලා. ඒකට මම නර්ස් කෙනෙක් විදිහට මම දකිනවා සහ මගෙන් ගොඩක් අය අහන දෙයක් තමයි මේ ක්‍රීම් එක ගෑවොත් හොඳයිද මේ ක්‍රීම් එක ගෑවොත් සුදු වෙනවද එහෙම කියලා. ඒකවල පහුගිය කාලේ පුරාවටම සුදු වීම කෙල්ලෙක් වුණාම සුදුවට ලස්සනට ඉන්න ඕන කියන එක බීතිකාවක් වගේ පැතිරිලා තියෙනවා. අනිවාර්යෙන් සුදු වෙන්න ඕන. කළු කෙනෙක් ඉන්න හොඳ නැහැ. ඒ වගේ මතයක් කෙනකම් මේ ක්‍රීම් හදන අය වෙන්න ඕන. ඒ වගේ පිරිසක් ප්‍රොමෝට් කරපු දෙයක් දෙන්න පුළුවන්. මේ වගේ මූලිකත පුරාවට එහෙම පැතිරිලා තිබ්බ සමාජයක්. එතකොට මම මේ පොත කරන්න කලින් ID මෙඩිකල් කරන්න කලින් මම එහෙම ක්‍රීම් වර්ක් ගැන හෙව්වා. එතකොට Facebook එකේ උඩට පල්ලෙහාට යනකොට මට අඩුමතරමේ ක්‍රීම් විකුණන pages 25ක් 30ක් පෙන්වනවා. ඒකට ඒ වගේ තියෙන comments දැක්කම ඇඟිලි වැටෙනවා. සමහර කමෙන්ට්ස් තියෙනවා මම මේ ක්‍රීම් එක ගානවා feedback එකට එන්නේ. මම මේ ක්‍රීම් එක ගානවා දවස් 2යි මගේ ස්කින් එක glow වෙනවා. හරි. මෙතන ડોක්ටර් කෙනෙකුත් ඉන්නවා. අයත් දන්නවා දවස් 2කින් අපේ ස්කින් එක glow කරන්න බෑ. හරිද? එහෙනම් glow කරනවා නම් අනිවාර්යෙන් ඒක හරි විදිහට වෙන දෙයක් නෙවෙයි. එතකොට අපේ හැම අඩුම තරමෙන් මම දන්න විදිහට දවස් 28ක් කරනවා අලුත් හැමක් එනවා. කියන්නේ තියෙන හැම සයිලෙන් ඉඳලා ඉන්නවා අලුත් හැමක් එනවා. එතකොට එහෙම වෙනකොට කොහොමද දවස් 2කින් අපේ හැම සුදු කරන්නේ? එතකොට තනිකර තියෙනවා වගේ හිතට බලන්න. ඒත් එක්ක බලමුම අනිත් පැත්තේ ස්කින් කැන්සර්. අවුරුද්දකට ඩයග්නෝස් වෙන ප්‍රමාණය වැඩි. එතකොට ඒවට එක හේතුවක් තමයි මේ ක්‍රීම්. සමහර මිනිස්සු දිනදා ජීවිතේ සාමාන්‍යයෙන් මම කරන්නේ ගෑල්ලමෙත් එක්කම හෝ කිව්වනේ ඒවා සාමාන්‍යයෙන් ලස්සන කෙනෙක් දැක්කත් අපි බලනවානේ කවුරුන. එතකොට ඒක නේද සමහර අය ඉන්නවා හරිම ලස්සනයි. හැබැයි මොන පුරා ගන්න දෙයක් නැහැ තුවාල වෙලා දෙමෙච්චලා එහෙම. ලොකු කිම්මේ කුරුලෑ දාලා ස්කින් එක පැලිලා ඒවට. සමහර අය ඉන්නවා ලොයිනම් කකුල් දෙකටම බලපුවාම නහර ඉනම් දැඩිලා මොකද මූණ එක පාටක් බෙල්ල එක පාටක් අත්පය එක පාටක්. හරිද? එතකොට මේ දේවල් වෙන්නේ අපි මොන හරි එකට හිතකර දේවල් ගන්න. එතකොට මම දන්න මගේ කෙනෙක් හිටියා. එයා ග්ලූටතයින් ඉන්ජෙක්ෂන් එක ගන්න ගිහිල්ලා මැරුණා. එතකොට නිවස් එකක් බැලුවත් ඒ දවස්වල මගක් කරේ හිතකර පිටින් යන යනවා. මට හිතුණා මේක තමයි මේ වෙලාවල ලියන්න ඕන මාත්‍රකාවකද මිනිස්සු දැනුවත් නැහැ. ක්‍රීම් වල හදන්න මොන වගේද එහෙම නැත්නම් ක්‍රීම් වල හිතකර දේවල් මොනවද හිතකර දේවල් මොනවද? ඒකවල ක්‍රීම් විකුණන අය කරන්නේ ඒගොල්ලන්ගේ පින් තමයි හොඳම දේවල් ඒවගේ පිංචින් නැහැ. දවස් දෙකෙන් සුදු කරනවා ඒ වගේ දේවල්. එතකොට අපි මේ ක්‍රීම් විකුණන කෙනෙක්ගෙන් අහුවොත් ඔයාලට ඖෂධ නියමනත්කාරිය හරි මොකක් හරි එහෙම
මේවා අතට හොඳයි කියලා හිත කරයි කියලා නිකුත් කරපු සහතිකයක් තියෙනවා. අහන කෙනාව બ્લોක් කරගෙන යනවා. එතකොට ඒ කියන්නේ එහෙම අහන කෙනෙක්ට ඒගොල්ලෝ තවදුරටත් ක්‍රීම් එකක් විකුණන්න උත්සාහ කරන්නේ නැහැ. ඒකට එහෙම නොදැනුවත්ව ඉන්න කෙනෙක්ට තමයි ක්‍රීම් එක විකුණන්න උත්සාහ කරන්නේ. සහ මම කරපු රිසර්ච් එකට මට පෙනුන හැටි තමයි ඒගොල්ලෝ වැඩිපුරම ක්‍රීම් එකක් විකුණන්න අලෙවි කරන්න උත්සාහ කරන්නේ ගොඩක් වෙලාවට අපරල ටීවී එකේ ඉන්න ගෑනු ළමයි ඉන්නවා. ඒගොල්ලෝ මහන්සියලා හම්බ කරනවා සහ ඉගෙනීම් ශක්තිතාවය අඩුයි. ඒකට ඒගොල්ලෝ බලන්න හොස්සන වෙන්න ඒගොල්ලෝ පෙරළුවට දාලා තියෙනවා ලස්සන කියන්නේ සුද්ධ කියන එක. ඒගොල්ලෝ කොයි වගේ හිතන්නේ පර්සනැලිටි එක හෝ දැන් පර්සනැලිටි එකෙන් හරි තමන්ගේ ෆීචර්ස් වලින් ලස්සන වෙන්නේ කොහොමද කියලා. ඒගොල්ලෝ බලන්නේ මොනවා ගාලා හරි සුදු වෙන්නේ. ඒක නිකන් වසංගතයක් වගේ පැතිරිච්ච නිසා තමයි පොතක් කියවන කෙනෙක්ට කොට අඩුම තරමේ මගේ පොත ඔක වෙන කෙනෙක් ලියලා මම ඒක කියවුවොත් මම හිතුවත් මට සුදු වෙන ෆිල්ම් එකක් ගන්න ඕන මම කලුයිනේ කියලා මගේ අදහස වෙනස් වෙන්නේ කියලා හිතලා තමයි මම ලියුවේ. අතන මේ වගේ සාහිත්‍ය සාකච්ඡා සම්බන්ධව ගොඩක් වෙන වෙලාවේ සාමාන්‍යයෙන් අපි එක්තරා ශානවේග පොත්වලින් වැඩිපුර කතා බහ කරන විදිහට සාමාන්‍යයෙන් දකින්න. ඒ වෙලාවට මේ වගේ ශානවේග කියන රසවිඳීමට ප්‍රස්තාවක් සංවිධානය කරපු එක හොඳ දෙයක් කියලා මම හිතනවා. ඒ වගේම තව දෙයක් කියන්න ඕන මේ පටන් ගන්නකොට කියවුණා සාමාන්‍යයෙන් ටිකට් නැත්නම් රහස් පරීක්ෂක කතා කියන ඒවා දිහා බලන්න ටිකක් වෙන හැටි මොකද මේක ජනප්‍රිය සාහිත්‍ය ශානරයක් වුණාට අනිත් සාමාන්‍ය යථාර්ථවාදී නව කතා වගේ එහෙම දෙයක් එක්ක සංසන්දනය කරලා බලනකොට ටිකක් අඩු මට්ටමින් නැත්නම් මේක දිවන කරලා දාලා වගේ තමයි කතා කරන්නේ කියලා. මම හිතන්නේ ඒක ලංකාවේ විතරක් තියෙන තත්ත්වයක් කියලා මම හිතන්නේ. මම අන්තර්ජාලය බලනකොට මම දැක්කා ඇත්තටම මේ චිත්‍රපට ගත්තොත් එහෙම සාමාන්‍ය යුනිවර්සිටි මට්ටමින් ගත්තොත් එහෙම විශාල අධ්‍යයන ප්‍රමාණයක් තියෙනවා මේ කියවන්න. ඉතිහාසයේ සිට ඔහු කරපු හැම යුගයකම තියෙන ටිකු ස්ටෝරිස් කියන විශ්ලේෂණාත්මකව කරපු සහ ඒවා කොහොමද නූතන සාහිත්‍යයට බලපෑවි කියන විශාල අධ්‍යයන ප්‍රමාණයක් තියෙනවා. මම හිතන්නේ ගැන වැඩි කතා බහක් අපි අතර නැහැ. ඊළඟට මගේ පොතට එන කලින් මේක කියන්නේ මේ මගේ කියවීමේ පළවෙනි අත්දැකීම තමයි මොකද අතන ලංකාවේ දැන් මම ජීවනාන්දෙන් අපි කතා කරා. ලංකාවේ සාමාන්‍යයෙන් මේ ඒ වෙනකොට දැන් ඒක රහස් පරීක්ෂක කතා වුණාට ගොඩක් වෙලාවට මම කියන්නේ 60 50 60 70 තමයි දැන් වැඩිපුරම මේ පොත් ටික ආවේ දීපන්නානන්ද කේලයිනල් පෙරේරා වැඩි මුනිරත්න ටී හරිරා චන්ද්‍රසේන දසනායක කොහොම නම් විශාල ප්‍රමාණයක් තියෙනවා STS එක ඒ වගේ. එතකොට ගොඩක් වෙලාවට පාවිච්චි කරේ ඒ කාලේ පාවිච්චි කරලා තියෙන්නේ මාර්ග කතා කියන වර්ගීකරණය යටතේ තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මම පොඩි කාලේ අපි පොඩි කාලේ පොත් වෙද්ද පොලේ තිබුණේ නැහැ. නමුත් මේ පරණ පොත් ටිකක් මට කියවන්න හම්බුණා. ඒ පළවෙනි පොත ටී හරිලා කියලා කෙනෙක් කරපු මාර්ග හාද්ද කියන පොත ඒක රස පරීක්ෂක කතාවක් කියලා පොතේ කියනවා දැන්. නමුත් පොදුවේ ඒ කතා ඊමණ්ඩලයි සියලු දෙනාම හැදෙන්නේ මාර්ග කතා කරුවන් කියන ඒ නාමයෙන් තමයි හැදෙන්නේ. ඒක එක පැත්තකින් ජනප්‍රිය විශාල ජනප්‍රිය රැල්ලක් සහ මේ වෙන්දපොළ රැල්ලක් අනිත් පැත්තෙන් ඒ වගේම තව පැත්තකින් කට්ටියක් නිෂේධනය කරන රැල්ලක් මම අහනවා සමහරවිට ඉස්කෝල වලට එහෙම දීමන්නානන්දගේ පොතක් කියනචොත් එහෙම ඒ ළමයාගේ පොත අත්අඩංගුවට ගන්නවා සහ මේ නරකල විදියට ලේබල් එකකුත් දානවා මේ ගුරුවෝ කියලා. ඉතින් එහෙම තැනක ඉඳන් එන නිසාද දන්නේ නැහැ මේ අපි තාම නිකන් රසපක්ෂ කතා දිහා නිකන් වෙන විදිහේ ඒක නිකන් මේ පොඩි එකක් විදිහට දකින්න යනකට වැඩි පුංචි දෙයක් විදිහට දකින්නේ. මම හිතන්නේ ඒක ලෝක මට්ටමේ එහෙම නැහැ කියන එක අපිට තේරෙනවා. සහ ඊළඟට දැන් ඊමන්ලාගේ પરම්පරාව ගැන අපි කතා කරපුවාම ඊමන්ලාගේ පොතවල අර කිව්ව පුතහලිය තාහොලින් තිබ්බා සහ ඇත්තම අපි දන්නවා මෙතන ගොඩක් ලක්ෂ්මීපත් කිව්වා කතා කරන වගේ අතුරුදේ තමයි මේ වගේ පොතක් ලියන්න ගොඩක් අසීරුයි කියලා කියනවා. මොකද පුතහලිය කියන එක පවත්වා ගන්න ඕනේ.
පොත ඉවර වෙනකම්ම ඒක ගෙනියන්න ඕනේ. ඉතින් ඩීමන්ලා ඒක කරා. නමුත් මම හිතන්නේ ඩීමන්ලාගේ යුගයට වැඩිය විශාල අභියෝගයක් තියෙනවා දැන් ඩිටෙක්ටිව් ස්ටෝරි එකක් ලියන කෙනෙක්ට කියලා. ඒ හේතුව මම දකින විදිහට ඩීමන්ලා ලියපු කාලේ තිබ්බේ අඳුරු සමාජය කියලා කියන්නේ. අඳුරු සමාජය කියලා කියන්නේ මේ ගොඩක් දේවල් යහිච්චි සමාජයක් තමයි තිබුණේ. අද වෙනකොට තියෙන්නේ ඊට වැඩිය ගොඩක් ලයිට් අප් වෙච්ච ආලෝකමත් වෙච්ච හැම දෙයක්ම පේන්න තියෙන සහ ගොඩාක් විවෘත සමාජයක්. එතකොට ඒක ඇතුලේ කොහොමද කුතුහලය කියන එක ගොඩනගන්නේ කියන එක විශාල අභියෝගයක්. ඒක මම හිතන්නේ ඒ අභියෝගයට තමයි දරුණුසුන්දරලා උඩ දෙන්නේ. සහ ඒක ජයග්‍රහණය කරලා තියෙන්නේ. එතකොට මම දැක්ක දේ තමයි මේ පොත කියවනකොට කියන්නේ පටන් ගන්නකොටම දැක්ක දේ තමයි මේ සාහිත්‍යයේ සාමාන්‍ය රසපරිශ්‍රක කතාවක් නම් ඒක මොන්නේ දෙන්නේ ඉන්නේ නැතුව කිසියම් නිර්මාණාත්මක උපක්‍රම පාවිච්චි කිරීමේදී යම් මුහුටි බව මේකේ දක්වලා තියෙනවා කියන එක හේතුව මේ සාමාන්‍යයෙන් අපි අහලා තියෙන සාහිත්‍යයේදී පුද්ගලායනය කියලා නැත්නම් පුද්ගලාරෝපණය කියලා සංකල්පයක් තියෙනවා. ඒ කියන්නේ human non human කියන්නේ සචේතනික නොවන අචේතනික යමකට සචේතනික බව ආරෝපණය කිරීම කියන එක. ඒ කියන්නේ දැන් මන නැති නිස්ජීවියෙක් නොවන හිතන්න බැරි කතා කරන්න බැරි මන නැති දෙයකට අපි මිනිස් බවක් පුද්ගල බවක් ආරෝපණය කරනවා. මම හිතන්නේ මේ පොත පටන් ගන්නකොට මේ අර මුලක එනවා සුළඟ එනවා මේ කාමරයක් ඇතුළට. මේ කාමරේ ඉන්නවා මේ ටිකක් තරුණයෙක් ලංවෙච්ච දරියක් මිලාගෙන. ඒකට මේ සුළඟ දකින්න දේවල් විදියට තමයි පළවෙනි මේ පොතට අපි ඇතුළු කරගන්න තැන එයා ලියලා තියෙන්නේ. මම හිතන්නේ එතන මේ සුමට බව එක්ක මේ සුමට බවක් ඇතුළේ කරලා තියෙන්නේ. සුමට බව එක්ක තමයි අපි මේ කතාවට ඇදලා ගන්න. ඒක මම නිකන් පොයින්ට් එකක් විදිහට නෝට් කරන්න කැමතියි. ඊට පස්සේ ඊළඟ කාරණාව තමයි අපි සාමාන්‍ය කතාවක් කියනකොට අපිට කතාව කියාගෙන යන්නත් පුළුවන්, කතාවේ කුතුහලයේ තියෙන්නත් පුළුවන්. නමුත් ඒ සිද්ධි ගොඩනගනකොට අපිට ඊට එහාට තව දේවල් මතුවෙන්න දෙන්න පුළුවන් අපේ මේ ලියවෙන විදිය අනුව. ඒ ප්ලොට් එක අපි ඉස්සරහට විදිහ අනුව දැන් මේක එක වෙලාවක දිනවා ක්‍රීන් ඒ රසායන ද්‍රව්‍ය පුරවන එක හොයාගන්නේ මාංශාලාවක තිබිලා තමයි ඒ ටික හම්බෙන්නේ. සහ එතන ඒ සිද්ධිය හිලි වෙන්නේ. ඒක ඇතුලේ තියෙනවා මේ අර අපි පාවිච්චි කරන ඊමේදී පාවිච්චි කරන උත්ප්‍රාසය කියන කාරණා. උත්ප්‍රාසවත්ව කියන. අන්න ඒ වගේ ඉස්සරහට ගිය ලිවීමක් තියෙන මේ එහෙම පොත් පෙළක් විදිහට තමයි දැක්කේ මම මේ එයාලියට පහටම වගේ සම්බන්ධ වුණා නම්. තවර හදන්න එතකොට එක තැනකදී යමනේ කියව එකක් තමයි මුලින් පටන් ගන්නකොටම මේ අයියේ මේ මේක කළු පාටින් ඕනේ කියලා. ඒ කියන්නේ ඔයාලට මොකවත් කරන්න වෙලාවක් නැත්නම් අඩුවානේ කළු පාට හරි දාලා දෙන්න මේකට කියලා කිව්වා. ඒ කියන්නේ අයාට අවබෝධයක් තියෙනවා මේ කියන්නේ සමාජයේ තියෙන මේ අඳුරු පැත්තක් තමයි එයාගේ නිර්මාණය තුළ ගේන්නේ කියලා. ඒ සිම්පලර් එක ගැන එයාට තියෙනවා නේ කියන්නේ සෙන්ස් එක කියලා මට හිතුනේ. ඉතින් ඒකම ඉලක්කාරය තමයි මේ අර ගොඩක් වෙනවට කියවගෙන යනකොට මේ අර තියෙන අර සිතාව සිවුම ඇනලයිස් කරන්නේ. ඒක මම හිතන්නේ මේ විශාල පොල් පරාසයක ගේනවා. ඒක ඇත්තටම මේ ගොඩක් වෙලාවට අර අපි අනිත් මේ කතාවල දකින්නේ නැති දෙයක් මම දකිනවා. සහ මම හිතනවා මේ ශානරය ඇතුලේ අව ඉදිරියට මීට වැඩිය තව දෙයක් කරන්න පුළුවන් කෙනෙක් විදියට දනෝ ජයසුන්දර. ඒක ඇත්තටම දැන් ඔය ඩ්‍රීම් සිද්ධිය වුණත් එයා ගොඩක් එක ඇනලයිස් කරලා ලියලා තියෙන බව පේනවා මේක කියවනකොට ඇත්තටම. මොකද ඇත්තටම මම ඔය මේ පොත කියවපලත ඊට කාලයකට පස්සේ ඔය මතුවුණා ඔය ජාවාරම් කරුවන් ගැන මේ ප්‍රවෘත්තියෙන් පටන් ගත්තා එකපාරට පත්තරවල සහ මේ අන්තර්ජාලයේ එහෙම ප්‍රවෘත්තියෙන් ගත්තා. ඒ එනකොට අපි මේක කියවලා තිබ්බේ. එතකොට මේ ඔය ඔහොම ප්‍රවෘත්තියක් දැකලා මගේ යාළුවෝ මිත්‍ර මේ වත්පත් කලාවේදී කිව්වා මචං මාර ප්‍රශ්නයක් තියෙනනේ මේ මෙහෙමයි කියලා. ඔක්කො යකෝ ඉතින් මේ ඔක නව කතාවේ විරුත් තාම මෙන්න මෙහෙම එකක් කියලා මම මේ ඔබ මේ ගැන ඔකට කිව්වා. ඒ වගේ අර
සවිඥානික බව කියන එක. ඒ කියන්නේ කතාවක් ලියනකොට නිකම්ම ඔහෙ කියනවා නෙවෙයි සමාජයේ තියෙන දෙයක් අරගෙන ඒ සවිඥානික බව එක ලියන අතර මම අගය කරනවා. ඒ වගේම මම හිතනවා මීට කියන්නේ දැන් එයාගේ කතා ඇතුලේ තව එක දෙයක් තමයි මේ අර සිද්ධි ගොඩාක් හම්බ වෙන කියන්නේ ස්ටෝරි ලයින් තුනක් විතර වගේ සාමාන්‍යයෙන් අපිට නිකන් නිරීක්ෂණය කරන්න පුළුවන්. එකක් තමයි දැන් ඔය ප්‍රධාන පරීක්ෂිකාව එයා මේ සිද්ධියක් ඇනලයිස් කරන අතර එයාගේ රේඛාවක් විතර ගත්තොත් එයාගේ වෙන පෞද්ගලික මේ ජීවිතයේ යම් කතාවකුත් එක ලයින් එකකින් කියාගෙන යන එක හරියට කියන්නේ නැහැ හරියට. මම හිතන්නේ මේ සීරීස් එක යන නිසා ඒක අන්තිමට කොහොම හරි සම්බන්ධ වෙනවද දන්නේ නැහැ. එහෙම එකක් යනවා. ඊට පස්සේ අර තමයි හොයාගෙන යන මිනිමරුම යනවා. ඊළඟට ඒකට සම්බන්ධ වෙන අර අතුරු අපරාධ කරුවන් මෙහෙම ගොඩාක් සිද්ධි වල ඇලෙමින් යනවා. මම හිතන්නේ අපිට අයිතියක් නැහැ මොකද ඉඳගෙන ඔයා මෙහෙම ලියන්න කියලා යෝජනා කරන එක. ලියන කෙනාගේ අයිතිය සහ නිදහස සහ යාගේ මේ පරිකල්පනය අන්නේ ඒ සිද්ධි ගොඩකට යමු වෙන්නේ නැතුව සමහරට කියන්නේ මීට වැඩි කියන්නේ පොඩි තැනකින් අරගෙන එක මිනිස් මනස ඇතුළට ගොඩාක් යමු වෙන්න පුළුවන් හැකියාව ඇයට තියෙනවා කියලා මම හිතනවා නිකන් මට මේ හිතන දෙයක් මම මේ කිව්වේ. ඔන්නෝයි කාරණා ටික මට හිතෙනවා මේ පොත් ටික මේ කියවනකොට ඉතින් සුබපදනවා ඉදිරියටත් මාරක කතා කියනවා මේ දාස් පරීක්ෂක ක්ෂේත්‍රයේ පරීක්ෂණ ක්ෂේත්‍රයේ මේ කතා ලියන්න කියලා සහ මේ මේක වැඩි තවයි පියවරක් අපිට ඉදිරියට යන්න පුළුවන් පොතක් ඉදිරියට අපිට නම්බරස්සන්න කියලා පොයිස්තුයි මම හිතන්නේ පිටකාර වගේ මේ මහත්යාගේ අදහස් ටිකක් ලස්සනයි. මම ඊළඟ ප්‍රශ්නේ යොමු කරන්නම් අපේ රශ්මිකයියට. මේ පොතේ තියෙන්නේම සමාජ ප්‍රශ්න තමයි ජයගේ. එතකොට මේ සමාජ ප්‍රශ්න ටික මෙච්චර සූක්ෂමව ලියන්න දනු අක්කා උත්සාහයක් අරන් තියනවා කියලා දැන් දනු අක්කා කියපු විදිහම තේරුණා පොතක් කොහොමද එළියට දාන්න කියලා. අයියා මොකද්ද හිතන්නේ කියන්නේ මේකේ තියෙන සමාජ ප්‍රශ්න ගැන ඇති වෙලා තියෙන කතිකාවත සහ ලිවීම මගින් සමාජ ප්‍රශ්න කොහොමද එළියට දෙන්න පුළුවන් කියන එක. කොහොමද මම දැන් සමාජ ප්‍රශ්න ගැන මම කතා කළා කතා කරලා රවන්ට කතා කරා මේ දැන් දනුත් එක කිව්වා ඒ කියන්නේ අර සමාජයේ මොහොතේ පවතින මේ ප්‍රශ්නයක් අතද සමහරට ඔය ප්‍රශ්නේ නිකන් වනාව කතාවක් ලිව්වනම් ওই තරම් කියවන්නේ නැති වෙන්න පුළුවන් ඔය කාරණේ සම්බන්ධව. ඉතින් එතකොට දැන් මෙතන අර පොඩි අපි කියනවා මේ සීනි තවරනවා කියලා ලොසින්ජර් කියන්නේ පොඩි තිත්ත දෙයක් අපිට මේ රසවත් ආඛ්‍යානයකින් ඒ කියන්නේ නැරේටිව් එකකින් දෙනවා. ඉතින් අර ඒක සමාජ ප්‍රශ්නයක් විදියටම ලියනවට වඩා මෙතනදී වාසියක් තියෙනවා. මොකද පාඨකයා අර කතාව එක්ක බැඳිලා පවතින නිසා ඒ කියන්නේ ට්‍රාන්ස් පරීක්ෂක කතාවේ කුතුහලයක බැඳිලා පවතින නිසා ඉබේම යක්තර තිත්ත වේත ගිල ගැනීමේ අවස්ථාව හම්බ වෙනවා ගොඩක් මානසි වෙන්නේ නැතුව. දැන් අපි ඕක සාමාන්‍ය යථාර්ථවාදී නව කතාවකින් ඕක කියන්නේ කිව්ව සමහරට මේ ඒක හැම කෙනාටම ওই මට්ටමින් නිරව ගන්න බැරි වෙන්න පුළුවන් කමක් තියෙන එක තාමත් ලිව්වේ නැත්තම්. ඉතින් මේ කතාව කියද්දි දැන් මම ඇත්තටම කල්පනා කරන්නේ දැන් මම දකිනවා දනුවට මේ විදිහට තව පොත් 10ක් වුණත් ලියන්න පුළුවන් කමක් තියෙනවා. හැබැයි මෙතනින් එහාට මොකක්ද තියෙන්නේ කියන කාරණේ දැන් මම මේක කියද්දි මට දක්ුණා මෑතකදී මම බැලුවා මේ ටීවී සීරීස් එක මේ චීන එකක්. ඒක මේ රහස් පරීක්ෂක channel එකක් තමයි මේ ඒ රහස් පරීක්ෂක මේ කතාව ගොඩනගන්නේ මේ චීනේ 12 වෙනි සියවසේ විතර ටිකක් ඈත ඉතිහාසයේ. ඒතකොට ඒ යුගයේදී ඒගොල්ලන්ගේ මේ සිස්ටම් එක ඇතුලේ මේ කියන්නේ මැජිස්ට්‍රේට් නැත්නම් නඩුකාරයාම තමයි ඒ අපරාධ පරීක්ෂණ ඒ දේවල් කරන්නේ. ඒගොල්ලන් සිස්ටම් එක ඇතුලේ එයා තමයි ඒ අපරාධ පරීක්ෂණ දේවල් කරන්නේ. එතකොට මේ කතාවේ න එහෙම කතානායකයෙක් ඉන්නවා ඒක මේ කියන්නේ නඩුකාරයෙක් තමයි පත් වීම හම්බ වෙන්නේ. ඔහු යන එක්තරා ඔහුට හම්බෙන්නේ දුෂ්කර චීනේ කියන්නේ උගා දුෂ්කර පළාත් වල තමයි උට මේ වැඩ කරන්න හම්බ වෙන්නේ. ඒකේ මේ මම දැක්ක ලස්සනම දේ තමයි ඒ කතාවේ
එක තැනක දැන් මෙයාගේ තියෙන මේගොල්ලන් තියෙන වගකීම තමයි දැන් ඒ යුගයේදී නීතිය. දැන් නීතිය කියන එක නීතිය පවතින්නේ ඒ කියන්නේ ඒක පිළිගැනීමක් නෑ ඒ තරම්. අර අපි කියන කැලෑ නීතිය රච කරන කාලේ කියලා. ඒතර කැලෑ නීතිය ප්‍රබලයි සම්මත නීතියට වඩා. ඒතර දැන් මෙයා යන්නේ ටැන් කියන රාජවංශයේ විසින් දැන් අර අපි කියන එක්සේසත් කරපු මේ ඒ චීන රාජ්‍යය ඇතුලේ ඒ ටැන් කියන රාජවංශයේ නීති පද්ධතිය තමයි ස්ථාපිත කරන්න උත්සාහ කරන්නේ මේ චරිතය. ඒතකොට මේක කරන්න හදනකොට මෙයාට ලොකුම අභියෝගය තමයි අර කැලෑ නීතිය භාවිතා කරන අයගෙන් එයාට එල්ල වෙන අභියෝගය. දැන් ඕක මෙහිලාවේ ලංකාවෙත් අපි දකිනවා. ඒ කියන්නේ නීති ස්ථාපිත කරන්න උත්සාහ කරනකොට කැලෑ නීතිය රජ කරන අය විසින් ඒක අසමබර කරන්න උත්සාහ කිරීමේ ප්‍රවණතා අපි මේ වෙද්දී භවෝගේ මාස දෙක තුන ඇතුළේ අපි දකිනවා. මේ නඩුකාර චරිතය මොන දෙන ප්‍රශ්නෙට මම එන්න ඔහුට මොන ගැහෙනක තැනකදී ඔහු වගේම දක්ෂ චරිතයක්. ඒකට මෙයා මේ සටන් ක්‍රම හැම එකක්ම දන්න බොහොම අතිදක්ෂ චරිතයක්. ඔහුට හම් වෙන එකම තව චරිතයක්. ඒ චරිතෙත් ඉතා ප්‍රබල චරිතයක්. ඒ කියන්නේ ඔහුටත් ඒ විදිහටම හැකියාවන් තියෙන කෙනෙක්. දැන් මේ දෙන්න සම්මුඛ වෙන අවස්ථාවේදී එක තැනකදී අර අනිත් චරිතේ මෙයාගෙන් අහනවා හරි දැන් ඔයා කියනනේ නීතිය ස්ථාපිත කරන්න කියලා. ඒතර ඔයා කියන ওই නීතිය අවුරුදු 100යි පරණ. ඔයාගේ ඔය ටැන් රාජවංශිකව පත් වෙලා ওই නීතිය හදලා තියෙන අවුරුදු 100යි. ඒතර ඔය නීති හදලා තියෙන්නේ බොහොම මේ සාමාන්‍ය මිනිස්සු, ordinary people. හරි? සාමාන්‍ය මිනිස්සු තමයි නීති හදලා තියෙන්නේ. හැබැයි මිනිස්සු වැඩ කරන්නේ ඔය අවුරුදු 100ක මොඩ නීති වලට නෙමෙයි. පරිගැනීම වේදනාව සහ පරිගැනීම වේදනාව කෝපය. මෙන්න මේ තුන තමයි මිනිස්සුන්ගේ ඇතුලේ හැමතිස්සෙම තියෙන. ඒක ඇවිල්ලා සහස්‍ර වර්ෂයක් මිලේනියයක. ඒ කියන්නේ අවුරුදු දහස් ගානක ඉඳන් මිනිස්සුන්ගේ සිද්ධ වෙන්නේ ඒ ක්‍රමයට පරිගැනීම වෛරය කෝපේ අනුව තමයි. ඒකට මෙයා මේ උත්සාහ කරන්නේ අර කියන කැලෑ නීතිය. ඒ කියන්නේ 60ක් අපි කියන අර ලේටලේ කියන ජීවිතයක් කියන කැලෑ නීතිය. මොකද පස්සේ තමයි එළි වෙන්නේ එයා එම අර මේ කැරලිකාර කණ්ඩායමක පුද්ගලයෙක් කියලා. ඒතර හැබැයි එතෙන්දී ලොකු දේ තමයි මෙයා එයාට කියනවා එක තැනකදී අහනවා දැන් ඔය මෙයා මොකද නිදහස් කරනවා එක්තරා පුද්ගලයෙක්. ඒ පුද්ගලයාව නිදහස් කරන්නේ ටැන් ඒ නීතිය අනුව එයාව රඳවා තියාගන්න බෑ. එයාව නිදහස් කරන්නේ නීති පද්ධතිය මත. ඒතකොට මේ නිදහස් කරන පුද්ගලයා බාලවස්කාර දැරියක් දූෂණය කරලා එහෙම ඉන්න පුද්ගලෙක්. ඒතකොට මේ පුද්ගලයා පැනලා යනවා. ඒතකොට දැන් අර අහනවා ඔයාගේ නෝනටත් ඔය දේම කරපු කෙනෙක් ඔයාට හම්බුනොත් ඔයා මොකද කරන්නේ? එයා වෙලා මරනවද? නැත්තම් ඔය විදිහටම මේ නීතියට ගේනවද ඔයා කියලා. ඒතකොට මෙයා කියනවා මම එහෙම නීතියට ගේනවා කියලා. හරි? එතකොට දැන් මේක ඇතුලේ ඊටාම අර දාර්ශනික ප්‍රශ්නයක් කතා කරන්නේ අතරම මේ. ඒ කියන්නේ මිනිසුන්ගේ අර ස්වභාවයෙන් තියෙන ගතිය සහ නීතියේ මොකද ඒතකොට මේ නඩුකාරය කියන්නේ තමයි කොහොම කරන්න ගියොත් හැමෝම Tamanගේ ආවේගයේ පරිගැනීමට මිනිමරන්න ගියොත් කවුද ඉතුරු වෙන්නේ එතකොට? ඒ සමාජයේ තියෙන මිනිස්සු සමාජයේ බයක් නැතුව එළියට බහින්නේ කොහොමද? දැන් අපි අද මේ කාලේ අත්දකින්න දෙයක් තමයි එහෙම එළියට බහින්න බැරි වගේ තත්ත්වයක් නිකන් නිර්මාණය වෙමින් තිබුණා. ඔහුගේ කාලේ. තැනම වෙඩි තියනවා. ඉතන විදියට ඇවිල්ලා වෙඩි තියනවා. ඝාතනය කිරීම කරනවා. ඒ වගේ තත්ත්වයක්. එතකොට මේ මම කියන්නේ මෙන්න මේ මතු කරන දාර්ශනික ප්‍රශ්න. මෙන්න මේවා තවදුරටත් සංවාදයට ගන්න දනුවට මම කියන්නේ ඊළඟ දිලි පොත්වලින් හෝ මෙන්න මේ කියන්නේ මිනිස්යා ඇතුළේදී දැන් විකුම එක කිව්වා මේ අර තවදුරටත් මිනිස්යාගේ මේ මනස ඇතුලේ තියෙන දේවල් ගේන්න කියලා මම කියන්නේ අන්න ඒ වගේ දාර්ශනික පැත්තකට සහ ඒ වගේ ප්‍රශ්න ඒ විදිහට මතු කිරීමකුත් වෙනවා නම් තව හොඳයි කියන එක තමයි ඉතින් මම සෝපදනවා දනෝට ඉදිරි වැඩ කටයුතු බොහොම
මම මුලින්ම රහස් පරීක්ෂණ කතාවක් විදිහට කියුවේ ෂර්ලොක් හෝම්ස් සීරීස් එක. මගේ යාළුවෝ හිටියා ඒක මම හිතන්නේ පොත් ගණනාවක් මාව 12ක් විතර මම හිතන්නේ. එකේ ඉඳලා කියවපු කට්ටිය හිටියා. මට ඒ වුණාට පුස්තකාලයෙන් හම්බෙච්ච පොත් ටික මොකද මම පුස්තකාලේ පැත්තේ ගියේ කෙනෙක් නෙමෙයි. ඉස්කෝලේ අනිවාර්ය නීතියක් ගෙනා පුස්තකාලේ ඉන්න ඕනේ කියලා පුස්තකාල පීරියඩ් එකේ. ඊට පස්සේ ගිහිල්ලා මම යාළුවෙක් එක්ක කියවන්න ගත්තට පස්සේ තමයි මට ඇත්තටම ෂර්ලොක් හෝම්ස්ගේ රහ දෙනුනේ. ඊට පස්සේ මම කරේ පොත අරගෙන පොත කියවලා පොත හංගපු එක. මොකද තව යාළුවෙක්ට කියන්න පුළුවන් පොත තියෙන්න කොයිද කියලා. ඒ වගේම මේ ඒ පොතේ තිබ්බේ වයිබ් එකම මට මේ 5D මිරකල් කියන පොතෙනුත් ලැබුණා. එතකොට මට දැන් පොඩි අදහසක් ඇත්තටම මෝදු වෙනවා මාත් මේ වගේ පොතක් ලිව්වනම් කොහොමද තියේවිද කියලා. මම දන්නේ නැහැ කොච්චර සාර්ථක වේද කියලා. ඒ වුණාට එහෙම ආසාවක් තියෙනවා. අන්තිම ප්‍රශ්නේ විදිහට මම දනුවක් අයින් අහන්න කැමතියි. මේ වගේ රහස් පරීක්ෂණ කතාවක් ලියනවා නම් අක්කා අලුත් පරපුරට දෙන ගුරු හරුකම් මොනවාද? ශානරේ හෝ මොනවා හරි පොතක්. ශානරේක හරි පොතක් කියන කෙනෙක් මම දෙන දේශය තමයි අදට කියවන්නේ කියන්නේ. විවිධ ශානරවල විවිධ පොත් අතන අතට වෙනවනම් දෙමළ පත්‍රයේ හරි කමන්නේ මම කියවන්නේ. එහෙම කිව්වට මම දන්නවා ගොඩක් අය කාලය සීමිතයි කියවන්න අමාරුයි කියලා. උනට හම්බෙන හැම වෙලාවකම කියවන්න පුළුවන් නම් හොඳයි. අනිත් කාරණාව තමයි පොතක් ලියන්න දැන් අපි හිතපුවම මේක ගැන ලියනවා කියලා. ඒක ලියනවා කියලා හිතපු වෙලේ ඉඳන් අපි ඒකට අදාළ කරුණු හොයන්න ඕන. හොයාගන්න ඕන. මොකද්ද ලියන්නේ නැහැ. මම ලියන කාරණාව මොකක්ද කියලා මම දැනගෙන ඉන්න බෑ. අර කතාවටත් තියෙන්නේ දැනගෙන කියන කතරගම කියන. ඒ වගේ කතරගම යන්න හරියට දැනගෙන. එතකොට රහස් පරීක්ෂක ශානරේක ලියනවා නම් ඒකට අදාළ වෙන තව නීතිමය පැත්ත අපි කරනවා වෛද්‍ය විද්‍යාව එතකොට මිනිස්සුන්ගේ මානසික මට්ටම අපරාධකාරයාගේ මානසික මට්ටම ඒ වගේ පැතිවලින් පොඩි හරි අධ්‍යයනයක් කරන්න පුළුවන් නම් හොඳයි. ඊළඟට තමයි හැමතිස්සෙම මේ කියන්නේ තමන්ගේ පොත කියන්නේ කමටක කරලා කමන්ට කුතුහලයේ එන්නේ කොහොමද කියන එක හිතාගෙන ලියුවා නම් මම හිතනවා කෙනෙක්ට සාර්ථකයි කියන එක. සහ රහස් පරීක්ෂණ ශානරයක් වගේ පොතක් ලියන්න මම වෙන්න හොඳ නැති. ඒ වගේ පොතක් නෙවෙයි මොනම පොතක් වුණත් අර ගඩබඩ ගාලා ලියනවට වඩා කාලය අරගෙන තොරතුරු හොයලා අධ්‍යයනයකින් ලියනවා නම් පොතක් සාර්ථක වෙන්න තියෙන අවස්ථාව වැඩි කියලා හිතනවා. මම පොත් ගැන අදහස් දක්වනවා නම් පොතක් සම්පූර්ණයෙන්ම කියවල තමයි අදහස් දක්වන්නේ. හැබැයි මට මේ අවස්ථාවේදී කියන්න ඕනේ මේ පොත මට සම්පූර්ණයෙන්ම කියවල ඉවර කරන්න බැරි වුණා. හැබැයි මේ අදහස මට දක්වන්න මේ පොත කියවන්න ගන්න කලින් ඉඳන්ම වුවමනාවක් තිබ්බා. එකක් තමයි අපි දන්නවා ඒ කියන්නේ පිට රටවල් වල ඉන්න ලේඛිකාවන් රහස් පරීක්ෂක කතා ලියන. හැබැයි ලංකාවේ කාන්තාවන් කියන්නේ ලේඛිකාවන් රහස් පරීක්ෂක ශානරය තෝරාගත් මේ ලේඛිකාවන් අඩුයි. ඉතින් අඩුයි කියන්නේ මට නම් මතක් වෙන්නේ නැහැ. එහෙම එකපාරටම කිව්වම හැබැයි දනුවගේ නම මතක් වෙනවා. ඒ කියන්නේ මම කියවලා මේක සම්පූර්ණයෙන්ම කියවන්න බැරි වුණා. දනුවගේ පෙර පොත් කියවලා නැති වුණා. රහස් පරීක්ෂක ශානරය සම්බන්ධව ලේඛනයේ යෙදෙන ලේඛිකාවක් කියන්නේ කිව්වොත් මට ඒකටම මතක් වෙන්නේ දනුවගේ නම. ඉතින් මට ඒක සතුටක්. ඒ කියන්නේ කාන්තාවක් ලේඛිකාවක් විදිහට රහස් පරීක්ෂක නවකතා ලියලා ඒ ක්ෂේත්‍රයේ ප්‍රමුඛ නමක් තියාගෙන ඉන්න එක ගැන. ඒක ගැන මම දනුට මුලින්ම සුබ පතනවා. ඒ වගේම දනු මම මේ කියවපු කොටසෙන් මම ඊටම කෙටි අදහස් තුනක් කියන්නම්. එකක් තමයි ඔයාගේ භාෂාව හරි ලස්සනයි. ඔයා හරි ලස්සනට භාෂාව හසුරවනවා. එතකොට ඒ භාෂාව හරහා අපිට හොඳට ඉමැජින් කරගන්න පුළුවන්. ඒ කියන්නේ කතාවත් එක්ක අපිට විස්තර මවාගෙන ඒ කියන්නේ ඔයා අපිව එක්කගෙන යනවා හරියට මේ චිත්‍රපටියක එක්කගෙන යනවා වගේම කතාව හරහා ඒකම කුතුහලය. ඒ කියන්නේ ඇත්තටම කුතුහලය ඊටම හොඳින් පවත්වාගෙන යෑමේ හැකියාව ඔයා මේ පෙන්නලා තිබ්බා කෘතියේ. ඒ වගේම මම නදීරක්කගෙන් දැනගත්ත කාරණාවක් තමයි මේ මම ලොකු රහස් පරීක්ෂක කතා කියවන්නේ නැති නිසා මට අර ඒක හරියටම කියන්න බෑ. නමුත් නදීරක්කා කියපු කාරණාවක් තමයි මේ රහස් පරීක්ෂක කෙනෙක් විදිහට කාන්තාවක් ප්‍රධාන චරිතයේ ඉන්න පොතක්. ඒ කියන්නේ පොත් පෙළක් තමයි ඔයා ලියන්නේ කියලා. ඉතින් ඒකත් මට සතුටුයි.
මොකද සමහර දේවල් තියෙන හරි සියුම් අපිට හිතෙනවා ඒ කියන්නේ රහස් පරීක්ෂකයෙක් කියපු ගමන් මං හිතන්නේ එකටම අපිට මතක් වෙන්නේ පිරිමි චරිත. ඒ හේතුව තමයි ඒ කියන්නේ ඒ පිරිමි චරිතයක් මතක් වෙන එකේ වරදක් නෙවෙයි. අපි ඒ තමයි සාහිත්‍ය සිනමාව එතකොට ටෙලි නාට්‍යයේ ඒ දේවල් හරහා අපි පිරිමි චරිත තමයි එකපාරටම මේ රහස් පරීක්ෂකයා කියලා අපිට දීලා තියෙන්නේ. මේ ඒ පිරිමි චරිතයට උදව් වෙන චරිත ටිකක් තමයි ඊට පස්සේ කියන රහස් පරීක්ෂකාවන් ඉන්නේ. ඔවුන්ගේ සහායක යන විදියට. හැබැයි මෙතන එහෙම නැහැ කියන එක නදීරක කිව්වා. ඒකත් මට සතුටුයි. මොකද සමහර වෙලාවට ඒ කියන්නේ කාන්තාව විදියට මම ඒක පෞද්ගලිකව දන්න දෙයක් තමයි. ඒ කියන්නේ අපි කියවලා තියෙන නරඹල තියෙන කලාකෘතීන් හරහා අපිව ඒක ඉන්ස්පයර් වෙලා තියෙන. ඒ කියන්නේ අපි අපේ චරිතය සහ පෞරුෂය සංවර්ධනයේට ඒ දේවල් දායක වෙලා තියෙනවා. සමහර වෙලාවට ඔබට මතකයි අර සීනා වගේ කතා මේ අපේ පොඩි කාලේ ගියේ. ඉතින් ඒ චරිත කියන්නේ නිකන් නාටකයකට එහා ගිහිල්ලා ඒ කියන්නේ මේ වීරවරියන් ඉන්නවා. ඒ කියන්නේ මේ දෙන්න තනියම සටන් කරමින් යනවා. ඒ කියන්නේ එය පුළුවන්, එය හැකි කියන කාරණාව මම හිතන්නේ අර අපිට අවිඥානිකව ඒ කියන්නේ අපි දැනගෙන මේක බලලා මෙහෙම වෙනව නෙවෙයි. හැබැයි ඒ චරිත ලක්ෂණ මම හිතනවා කියන්නේ නරඹන්නන්ට පාඨකයෙක් නම් පාඨකයන්ට ඒව යනවා. ඉතින් එතනදී මම දනු කරන ඒ නිර්මාණ ඇතුලේ අන්න ඒ කාර්යභාරයක් වෙනවා කියලා මම කියන්න කැමතියි. ඉතින් ඔයාලට ආයෙත් මම සුබ පතනවා දිගින් දිගටම ඔයාගේ පාඨකයන් පිනවන්න, ඒ වගේම ඔවුන්ට යමක් ඔවුන් තුල ඉම්ප්‍රූව් වෙන්න දේවල් දෙන ගමන් මේ ඔයාගේ නිර්මාණ ජීවිතය වඩා සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. මොකද පොතක් කියවන්න නැතුව අදහස් දක්වන එක ටිකක් අමාරු වැඩක් කරන්න. දැනුගේ පොත මේ මුලින් කියවන කට්ටියට මේ කාංචනා කිව්වා වගේ භාෂාව හරි ලස්සනයි කියලා හිතන තැනක් මම මේ කියන්නේ. දැරියකගේ මොහොනේ රැඳි සතුටෙහි සලකුණු දුටු සුනද කවටකමක් කරන්න සිත් පහළ වූයෙන් දැරියගේ කෙස් කලප අතර ඒ මේ අත ගියේ ඇගේ හිස කෙස් අවුසා දවුණා. එක්වරම මුහුණට වැදුණු සුළං පහර නිසා දැනුණු සීතල හේතුවෙන් හද නින්දෙන් මිදුණු දැරිය එතෙක් වෙලා එක් ඇලයකට හැරී සිටි ඉරියව්ව වෙනස් කර උඩුබැලි අතට හැරී අඩ නින්දෙන්ම සිය පොරෝනේ ඔසවා හිස දක්වාම වසාගත්තේ දඟකාර සුළඟට සිනහවක් හැඳවුණා. මේ සුළඟ වේගයෙන් ඉහළ නැගුණේ ඇගේ පොරවනේ මත වැටී තිබුණ වෙසක් සැරසිල්ලේ සෙවන ඇල රැලි රටාන් තව තවත් අවුස්සා පීතවීමේ අරමුණු. මෙන්න මේ වගේ ලස්සනට මේ කියාගෙන එන ගමන් දනුව එකපාරටම මේ අවතීර්ණ වෙනවා මෙන්න මේ වගේ තැනකට. ඊළඟ නිමේෂයේ දැරියගේ මුවින් පිට වූයේ යයි සිටියේ හැකි වේදනාත්මක කෙඳිරියක් ඇසුණි. අනතුරුව හම ආවේ රුධිරය වහන වෙමින් උපන් අප්‍රසන්න ගන්ධයකි. ඒකට මේ මං පොත් කියවද්දි දැකලා නැහැ මේ වගේ ලස්සනට මේ සුම්මටව කියාගෙන ඇවිල්ලා එකපාරට මේ මරණයක් සිද්ධ කරනවා වගේ තැනකට මේ කඩාවදින තැන. ඉතින් ඒක පුදුමයක් ගෙනවා වගේ මේක දෙපාරක් කියවන්න හිටම ඒ මොකද ඒ වුනේ කියලා. ඉතින් ඒ ලියවිලට කැමති දනු එතෙක් මම ડિප්‍රෙෂන් පොත ගැන මේ මට අහන්න ලැබුණා මේ මගේ නංගිගෙන්. එයා කිව්වා අක්කා මේ පොත කියවන්න ඕනේ මේක පොඩ්ඩක් කියවලා බලන්න කියලා. දැන් තව කෙනෙක්ට කියවන්න කියලා රෙකමන්ඩ් කරන මට මේ පොතක් ડિප්‍රෙෂන් කියන පොත මේ අර ඒ වගේ කතා පෙළක් ලියනකොට මේ දනු තවදුරටත් මේ මාර්ගයේම යනවාද කියන එක දනුට තීරණය කරන්න පුළුවන්. හැබැයි හරි ලස්සනට ලියන්න පුළුවන් පරිසරය ගැන සිතිවිලි ගැන එයා හරි ලස්සනට දක්වනවා. මම මේ ටික කියවන දනුදී හැබැයි ඇත්තට මෙච්චර ලස්සනට තේරෙවද දනුට මේ දේවල් කියන්නේ. සුවපතනවා දනු. අපිට ඊළඟට යෙදලා තියෙන්නේ පැනල් එකේ අවසාන අදහස් දැක්වීම. ඒ සඳහා මම මයික්‍රොෆෝනය අපේ රශ්මික අයියට දෙනවා. මේ අර කාංචනා කියපු දෙයට පොඩි දෙයක් එකතු කරලා මම අවසන් කරන්න කැමතියි. ඒ කියන්නේ මේ අතන ලෝක මට්ටමේ ගත්තොත් කාංචනා මේ ලේඛිකාව තමයි දැන් මේ විශේෂයෙන් ලිටරරි ෆික්ෂන් වල උඩින්ම ඉන්නේ. ඔය රීඩා මැක්ෆඩීන් එහෙම නැත්නම් නීටා ෆ්‍රෝස් ඒ වගේ මේ අය ගත්තාම මේ ලේඛකයෝ ඉක්මවා ගිහිල්ලා මේ සෑහෙන ලොකු වැඩ කරනවා ලේඛිකාවෝ. සහ ඔය දැන්
අලුතෙන් නිර්මාණය වෙච්ච ඉනෝලා හෝම්ස් වගේ චරිතයක්. ෂර්ලොක් හෝම්ස්ගේ එහෙම චරිතයක් තිබුණේ නැහැ. නමුත් ඉනෝලා හෝම්ස් වගේ චරිතයක් නිර්මාණය කරමින් ඒක සාර්ථකව ගෙනියනවා. ඉතින් මේ ඇත්තටම දැන් අපි මේ සාකච්ඡාව ඇතුළේදී මම මෙතනින් එහාට අපි දැන් දනුගේ පොත ගැන අපි කතා කරා. හැබැයි මෙතනින් එහාට මොනවද අපි ගෙනියන්නේ කියන එක ප්‍රභාෂර්. එතකොට ඇයි අපිට මේ වගේ චරිත සහ දැන් කේතක වික්‍රමාරච්චි තමයි මම හිතන්නේ මේම කතා මාලාවක් යන රහස් පරිසර කාන්තා චරිතයක් ඉන්නේ මම හිතන්නේ. මම කියලා තියෙන පොත් අතරේ මම දැනුවත් ලංකාව ඇතුලේ එහෙම වෙන චරිතයක් නැහැ. එතකොට දැන් ඒ වගේ ඇයි ලංකාවේ එතනින් එහාට ගොඩනගෙන්නේ නැත්තේ නේද? එහෙම ගොඩනගෙන්න නම් මොන වගේ දෙයක්ද සිද්ධ වෙන්න ඕනේ කියන ප්‍රශ්නේ තමයි අපි අහන්න ඕනේ. ඉතින් මම විශ්වාස කරනවා මේ සාකච්ඡාව යම් විදියකින් ඒ ප්‍රශ්නයට සහ ඒ ගැන අලුතෙන් හිතන්න, ඒ කියන්නේ මේ අලුතෙන් ලියන ලේඛිකාවන්ට විශේෂයෙන් උත්තේජනයක් විදියට පාර ගන්න පුළුවන් නම් ඒක හොඳයි කියලා. එතකොට අපිට ඉදිරියේදී තව වෙනස් විදිහේ චරිත දැන් හැම චරිතයම එක විදිහේ වෙන්න ඕනේ නැහැ. දැන් ඉස්සර මාවල් චිත්‍රපටිවල හිටිය වීරෝ අති විශිෂ්ට සුපිරි වීරයෝ විදියට. ඒ කියන්නේ ඒගොල්ලෝගේ කිසිම වැරද්දක් නැති විදියට තමයි ගොඩ නැගුණේ. හැබැයි අද වෙනකොට ඒගොල්ලෝ ඇවිත් තියෙනවා වීරයන්ගේ තියෙන දුර්වලතා සහ ඒගොල්ලන් අතින් සිද්ධ වෙන අඩුපාඩු සම්බන්ධයෙන් ඒගොල්ලන්ගේ වගවීම කොයි වගේද කියන එක පරීක්ෂා කරන්න. ඉතින් මම කියන්නේ මේ වගේ අපිට යන්න පුළුවන් පැති ගණනාවක් තියෙනවා මේක ඇතුළේ. ඉතින් ඒකට තව පිරිසක් බිහි වෙනවා නම් නිර්මාණය වෙනවා නම් මම හිතන්නේ දනු ඊටම හොඳ දෙයක් කරලා තියෙනවා. යාගේ හැකියාවෙන් මේක කරන්න පුළුවන් කියලා පෙන්නලා තියෙනවා. ඉතින් තව අයටත් මම කියන්නේ මේ විදියට ඉස්සරහට එන්න පුළුවන් නම් ඒක සෑහෙන්න වටිනවා. ඉතින් අවසාන වශයෙන් ආයෙත් දනුට සුබ පතනවා ඊළඟ පොතෙන් තව මීට වෙනස් දෙයක් අපිට ලබා දෙන්න කියලා. ඉතින් ඇවිල්ලා ඉන්න හැමෝටම මේ ස්තුති කරනවා මේ වෙලාව කැප කරලා මේ පැය දෙකකට වැඩි කාලයක් මේ විදියට සංවාදයේම රැඳිලා හිටපු ගැන බොහොම ස්තුතියි. එයින් අදට නියමිත 5D මිරකල් පොත කියවීමේ සාහිත්‍ය සංවාදයෙන් අවසන් වෙනවා. අවසාන වශයෙන් ස්තුති කතාව කිරීම සඳහා මා කවිෂ්ක සෞරාට ආරාධනා කරනවා. සියලු දෙනාටම සුබ සන්ධ්‍යාවක් කියලා ප්‍රාර්ථනා කරනවා. අද අපි සංවාදයට ගත්තේ 5D මිරකල් කියන පොත. ඉතින් එහිදී මුලින්ම ස්තුතිවන්ත වෙනවා පොතේ කතුවරියට දනුවක්කට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම මූලික අදහස් දක්වපු රශ්මික මණ්ඩාවලයියට ඒ වගේම ලාංග සම්මානංගිරත් බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම අද වැඩසටහන මෙහෙයුම් කරපු ප්‍රියංක ප්‍රභාෂර සහෝදරයාට ස්තුතිවන්ත වෙනවා. සහ අද දින ඔඩියන්ස් එකේ ඉඳලා අදහස් දක්වපු මధుපාදා කුමාර මහත්මයාට දෙවියන් ස්තුතිවන්ත වෙනවා. ඒ වගේම විකුම් ජිනේන්ද්‍ර මහත්මයාට බොහොම ස්තුතියි. ඒ වගේම කාංචනාකටත් නදීපක්කටත් ගොඩක් ස්තුතියි පොත සම්බන්ධ අදහස් දැක්වීම ගැන. සහ මෙතෙන්ට පැමිණලා සිටින සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. අපේ සමාජිකයන් සහ සමාජිකයන් වන සියලු දෙනාටම බෙහෙවින් ස්තුතියි. ඒ වගේම අපේ සමාජිකත්වයේ ගන්න පුළුවන් සමාජිකයන් වන සියලු දෙනාටම අද දිනේදී ඉතින් ඔයගලන්ට ආරාධනා කරනවා සියලු දෙනාටම අපේ සමාජිකත්වය අරගෙන අපිත් එක්ක දිගටම එකතු වෙන්න කියලා. එහෙනම් හැමෝටම සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා. බොහොම ස්තුතියි. ප්‍රදීප් සමරනායක අයියතුළු එක්ස්ප්‍රොප්‍රියේටරි කාර් මණ්ඩලයට බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා අපිට මේ තැන අපිට මේ ලබා දීම සම්බන්ධයෙන්. බොහොම ස්තුතියි හැමෝටම.